හරි. දැන් මේ අපි කරන්න හදන්නේ දෙවෙනි පාඩමේ ප්‍රශ්න. හොඳද? අපි පළවෙනි පාඩමේ ප්‍රශ්න ටිකක් කරා. දැන් ඔන්න දෙවෙනි පාඩමේ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන්නේ. හරි. හැමෝම බලා ගන්න. ඉතින් පාඩමට එන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මොකද්ද පාඩම හොඳට වචන ටික දෙබස් ටික අහලා පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? හරි. බලන්න දැන් මෙතන කියනවා බලන්න ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ 1 සිට 2 දක්වා 1 2 කියලා දාලා තින්නේ. හොඳ 1 සිට 2 දක්වා ඉතින් කියන දෙක. මොකද්ද කියන්නේ තාම් නෙවුම්වා ගංගේ ඉත්න. තාම් කියන්නේ පහත. හරිද? පහත. නෙවුම්වා ගංගේ ඉත්න. නෙවුම්වා කියන්නේ අන්තර්ගතය නැත්නම් විස්තරය ගවා කියන්නේ මොකද්ද? සමග. තාම් නෙවුම්වා පහත විස්තරය සමග. පහත නෙවුම්වා අන්තර්ගතය සමග නැත්නම් විස්තරය සමග ගවා කියන්නේ මොකද්ද මේ? සමග කියන එක. ගංගේ ඉත්න සම්බන්ධතාවයක් තිබෙන. සම්බන්ධතාවයක් තිබෙන. හරිද? කරිම් කරිම් කියන්නේ මොකද්ද මේ තියෙන්නේ කරිම් පින්තූරය කරිම් කියන්නේ පින්තූරය දැන් ඡායාරූපය පින්තූරය හරිද එල් කියන්නේ ඉතින් කරපද දන්නවනේ කොරජිප්ෂෝ කියන්නේ මොකද්ද තෝරන්න මොකද්ද මේ කියන්නේ පහත විස්තරය සමග සම්බන්ධතාවයක් තිබෙන දෙය තෝරන්න හරිද ලේසි ඉතින් දැන් ඔයාලට මේක පින්තූරය බලලා කරගන්න පුළුවන් මේක පින්තූරයක් පේන්න තියෙන සල්ට මම පොඩි කරනවා හරි දැන් බලන්න හරි ඔන්න ප්‍රශ්නේ අපි දැන් තේරුම් ගත්තා හොඳම කියන්නේ විභාගයට මෙන්න මෙහෙම එන්නේ දැන් ඔයාලට මම සිංගල් ට්‍රාන්ස්ලේට් දින පොත් දීලා තියෙනවා සමහර ප්‍රශ්න වල තේරුම් තියෙනවා හරි නමුත් මතක තියාගන්න විභාගයට මෙන්න මේ විදිහට තමයි එන්නේ කියන්නේ මුකුත් සිංහල මොනවාක්වත් නැහැ හරිද එතකොට ප්‍රශ්නේ හොඳට මුලින් කියව ගන්න ඕනේ දැන් අපි කේවල තේරුම් ගත්තා වගේ වචනෙන් වචන ටට්ටක් ගාලා ගොඩක් වෙලා ගන්න බෑ මම ප්‍රශ්න මාදිලි ටියුට් එකකුත් දුන්නා නේද මේ හරි ඔන්ලයින් ක්ලාස් වල ඉන්න ළමයි නම් මේ බලන්න ඔන්ලයින් මගේ ක්ලාස් ඔන්ලයින් ක්ලාස් වල ළමයින්ට මම සිංගල් ට්‍රාන්ස්ලේට් පොත තමයි දෙන්නේ. හරිද? පස්සේ මේ වීඩියෝ එක බලන කවුරු හරි YouTube එකේ කවුරු ළමයි බලනවා නම් ඉතින් පුළුවන් තරම් බලන්න මේවල තේරුම් හොඳට ලියාගෙන පාඩම් කරන්න. හරිද? හරි. මොකද විභාගෙට අනිවාර්යෙන් මේ ප්‍රශ්නය හොඳට මුලින්ම කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඌසාන්. ඌසාන් කියන්නේ මොකද්ද මේ? උඩ. ඉන්නිදා කියන්නේ ව්‍යාකරණය. මොකද්ද වේ කියන එක? නම් කුඩයක් වේ. ටක් ගාලා ඉතින් මේවා ඇවිල්ලා අර මේ කියවීමේ ප්‍රශ්න ඉල්ගි ප්‍රශ්න 20ක් එනවනේ කියවීමේ ප්‍රශ්න අන්න ඒ කියවීමේ ප්‍රශ්න වල මුලින් වෙන්නේ ඔන්න වගේ ප්‍රශ්නයක්. හරි ලේසි ඉගෙන ගන්න කියන්නේ මේ කරගන්න ලේසි. ටක් ගාලා කියවුවා ඉතින් බින්දුවේ බලලා තෝරන්න ඉතින්. කුඩයක් වෙන මොකද උත්තරේ? 4. හරිද? හරි උත්තරේ දෙන්නේ 4. හරි අපේ කැම් එක ඔන් කරන්න පුළුවන් ළමයිට කැම් එක ඔන් කරන්න. අර ගිය සතියේ මං ආවහම කිව්ව ළමයි එක්කෙනෙක් දෙන්නේ ඔන් කර මේ ඔන් කරේ නැහැ කියලා. ඔන් කරගන්න. හරිද? හරි. ඔව් දෙවෙනි පාඩම ළමයි ඉන්නේ දෙවෙනි පාඩම පිටු අංක 68 මට ඒක කියන්න බැරුණා දෙවෙනි පාඩමේ පිටු අංක 68 හරිද අපි පළවෙනි පාඩම කරා දෙවෙනි පාඩමේ ඉන්නේ හරි විනාඩියක් දෙන්න මේ ළමයෙක් මැසේජ් එකක් දානවා ඒකට රිප්ලයි කරනකම් හරි හරිද අරන පළවෙනි ප්‍රශ්නේ අපි කරා දෙවෙනි ප්‍රශ්නෙට යමු මේ ලේසි ඉතින් මේ පින්තූර ප්‍රශ්න හරි බලන්න දැන් මෙතන මොකක්ද කියන්නේ මෙතන මොකද්ද මේ කියන්නේ මොකද්ද කියන්නේ යොන්පිරිම් නිදා යොන්පිල් කියන්නේ මොකද්ද පැන්සල යොන්පිල් කියන්නේ මොකද්ද මෙතන මේ තියෙන්නේ පැන්සල හිම් නිදා කියන්නේ මොකද්ද වේ එහෙනම් යොන්පිරිම් නිදා කියන්නේ මොකද්ද පැන්සල වේ පැන්සලක් වේ කියලා කියන්නේ පැන්සල කොහෙද තියෙන්නේ 3 හරිද පැන්සල මෙතන කියනවා මේ යොන්පිල් පැන්සල හිම් නිදා කියනවා මොකද්ද මෙන්න උත්තරේ පැන්සලක් හරිද
සරලයි ඉතින් දැන් අර මේවා පොඩි ළමයිට වගේ අනිවාර්යෙන් හැම ළමයිටම මේ ඉගෙන ගන්න පුළුවන් ඉතින්. බැරි කමක් නැහැ. හොඳයි. වචන පාඩම් කරලා තියෙනවා. දැන් මේ වගේ පොඩි ප්‍රශ්නයක් ඉතින් අනිවාර්යෙන් කොහොමත් කරගන්න පුළුවන්. හරිද? හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හරි. දැන් ඔන්න බලන්න ඊළඟ. හරි. බලන්න දැන් මේකෙදි කියනවා මුලින් ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ මොනවද කරන්නත්. හරිද? නැත්නම් ඉතින් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මුලින් ප්‍රශ්නය තේරුම් ගන්න. හරිද? හරි. තාම් කියන්නේ පහත. තනෝ කියන්නේ මොකද්ද ළමයි? වචනය. තාම් තනෝවා කියලා කියන්නේ. තාම් තනෝවා. වා කියන්නේ මොකද්ද? සහ සමග. එහෙනම් තාම් තනෝවා කියන්නේ පහත වචනය සමග ගොන්ගේ ඉත්නන් සම්බන්ධතාවයක් තිබෙන. ඉත්නන් කියන්නේ මොකක්ද? තිබෙන. ගොත් කියනවා දෙයන් කියන්නේ මෙතන නිපාතයක් තේරුමක් නැහැ. දෙය මෝෂිම් නික්කා මොකද්ද? පහත වචනය සමග සම්බන්ධතාවයක් තිබෙන දෙය මොකද්ද? හරි. පහත වචනය මොකද්ද? කබන්. කබන් කියන්නේ මොකද්ද? බෑගය. අන්න බෑගය. කබන් කියන මොකටද? බෑගයට. හරිද? ඊට පස්සේ පළවෙනි එක බලන්න නරා කියන්නේ මොකද්ද? රට. මුල්ගොන් බාණ්ඩ. සංසෝ ස්ථාන. එම්ෂික් ආහාර නැත්නම් අපි කියනවා කෑම. හරිද? ආහාර නැත්නම් කෑම. දැන් බලන්න මේ දෙකත් එක්ක මොකටද සම්බන්ධතාවයක් තියෙන්නේ? හරිද? ගැළපීමක් තියෙන්නේ මොකකටද කියලා බලන්න. හරි. ටක් ගාලා උත්තරේ තෝරන්න බලන්න. මම එක්කෙනාගෙන් අහන්න යන බල මයික් ඕෆ් කරගෙනත් ඉන්නේ හින්දා. හරිද? දැන් බෑගය කියන්නේ මොකද්ද? ආහාරයක්ද? බෑගය කියන්නේ මොකද්ද? ආහාරයක්ද? නෑ. එහෙනම් බෑගය කියන එක මොකටද අයිති වෙන්නේ? රටක්ද? ස්ථානයක්ද? නෑ. එහෙනම් මොකද්ද? භාණ්ඩයක්. උත්තරේ කිය දෙන්නේ? 2. හරිද? හරි. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නෙත් අපි ඔහොම කරමු. හරි බලන්න. තම් කියනවා මොකද්ද? පහත. තුන්. පහත. තුන් කියන්නේ ඒවා. මිච්චුල් චින් පුපුනි. යටින් පහත ඒවා අතරින් යටින් ඉරක් ඇඳි. කොටසට. පුපුනි කියන්නේ මොකද්ද මේ? කොටස. පහත ඒවා අතරින් යටින් ඉරක් ඇඳි කොටසට මත්නන් ගැලපෙන මුංජාංගල් කොරශිප්ෂියෝ. ප්‍රශ්නය නැත්තම් වාක්‍ය තෝරන්න. කොටස නැත්තම් වාක්‍ය තෝරන්න කියලා කිය. හරිද? හරි. දැන් ඔන්න ඕක තමයි අර මේ අලුත් සිලබස් එකේ යටින් ඉරක් ඇඳලා මෙන්න මේ ආපු ප්‍රශ්නේ මේක ඇවිල්ලා මේ අලුත් සිලබස් එකේ තියෙන දෙයක්. හරිද? කලින් මේක තිබ්බේ නැහැ. මේක අමාරුත් නැහැ. හරිද? ටිකක් හොඳට මුලින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. හරිද? බලන්න. ඔයාලට පේනවා නැහැ ස්ක්‍රීන් එක පේන්නේ නැති මොහොත ප්‍රශ්න තියෙනවා නම් කියන්නේ අකුරු. හරිද? මම මේ පැත්තෙන් බලන් ඉන්නේ. හරි. දැන් බලන්න මෙතන කියන්නේ ඔබ්සර්වර් කියලා නැහැ කියලා. නැහැ කියලානේ කියන්නේ ඔබ්සර්වර් කියන වචනේ මුලින් බලන්නකො. මෙතන නීර ඇඳලා තියෙන්නේ. මෙතන කියන්නේ ඔබ්සර්වර් කියන්නේ නැහැ.
මොකද නෑ කියන්නේ මෙතන චිගත්. චිගත් කියන්නේ මොකද්ද? පසුම්බිය. චිගත් කියන්නේ පසුම්බිය. හරිද? පසුම්බිය තමයි දැන් ඔතන ඔය නෑ කියලා කියන්නේ. එහෙනම් පසුම්බිය කියන මෙන්න මේ නාමපදයට පසුම්බිය කියන මෙන්න මේ නාමපදයට හරිද? පසුම්බිය කියන මෙන්න මේ නාමපදයට නැහැ කියලා කියද්දි අපි දාන්නේ නන්ද. මෙතන තියෙන්නේ මේ නන් එක. ඒක ඇවිල්ලා අපි කියනවා නිකන් නන් කියලා. ඔන්නෝමනේ ඔය නිපාතේ අපි හඳුන්වන්නේ මේ හරිද? නන් මාත්‍රාවට දාන එකනේ. හැබැයි නැහැ කියලා කියද්දි අපි මාත්‍රාවට දාන්නේ නන්ද ඊගාද? ඊගා. අපි ඉගෙන ගන්න ඊගා ඔප්සෝ කියලා. එහෙනම් මෙතනට එන්න ඕනේ මොකද මෙහා වෙනුවට ඊ. ඊගාවලත් ඊ දාන්නේ හල් කිරීමකින් නම් ගා දාන්නේ මොකකින්ද? ස්වරයකින් නම්. හරිද? මෙයා දාන්නේ හල් කිරීමකින්. දැන් මෙතන හල් කිරීමක් තිබ්බිනේ තමයි ඊ දැන්. හරි? අන්න එහෙනම් සීගා බියොක්ස්. දැන් බලන්න මේතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. තල්ලොක්. තල්ලොක් කියන්නේ මොකද්ද? කැලෙන්ඩරය. නැත්නම් අපිට ගන්න පුළුවන් දින දර්ශනය කැලෙන්ඩරය. අනියෝ කියන්නේ නෙවෙයි කියලා. නෙවෙයි. අනියෝ කියන්නේ මොකද්ද? නෙවෙයි කියලා කියන්නේ. හරිද? නෙවෙයි. දැන් ඒක හරිද? නෙවෙයි කියලා කියද්දී ඊට කලින් තියෙන නාමපද දාන්නේ අපි ඊගාද අන්නන්ද? මෙතනට දාන්නේ මොකද්ද? ඊගා. නෙවෙයි කියලා කියද්දී හොඳටම ධ්‍යාන දාන්නේ ඊගා. අන්න එහෙනම් හරි හල් කිරීමක් තියෙනම් ඊ දාලා. එහෙනම් මේක තමයි උත්තරේට එන්නේ. ඔන්නයි. ඔය ව්‍යාකරණ හොඳේ. ව්‍යාකරණයක් එක්ක මේ අපිට එනවා. ඔය වගේ නිපාත බලන්න එනවා. හරි පේපර් එකටත් එනවා. දැන් බලන්න මෙතන මොකද්ද කියන්නේ කියලා. දැන් මේකේ තියෙන්නේ මේ ඔය ඉරක් ඇඳලා තියෙන චූටි නිපාත. මෙතන තියෙන නිපාත වචන එහෙම ලොකු වාක්‍ය ඇඳලත් නැහැ. නිපාත වලට තමයි ඉරි ගහලා තියෙන්නේ. ඔයාලට තියෙන මේ නිපාත ටික හරියට දාලාද කියලා බලන්න. හරි අපි ආ පන්ති වලදී හොඳට ඉගෙන ගත්තා. right? හරි. බලන්න තොන්සෙන් කියනවා අපි කාටද? බාල සහෝදරයා. නැත්නම් සහෝදරය කියලා ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට බාල සහෝදරයාට තමයි කියන්නේ. තොන්සෙන්. බාල සහෝදරයා. උන්ජොන් ගිසා. උන්ජොන් ගිසා කියන මොකද්ද? රියදුර. ඒවා කියන්නේ රියදුරයි නැත්නම් මේ කියන අර්ථෙත් ඔකේ තියෙනවා. අර සාමාන්‍ය කතන භාෂාවෙන් අවසානයේ. හරිද? ඒ හරි. දැන් මෙතන රියදුරෙක් ය රියදුරායි නැත්නම් රියදුරෙක් ය කියලා වගේ අපිට නිකන් මේක අවසන් කරගන්න ඕන. නැත්නම් රියදුරෙක් වේ. ඔය අර්ථ ඕන එකක් ගන්න පුළුවන්. හරිද? කාවද රියදුරෙක් වේ කියලා කියන්නේ බාල සහෝදරයා. එහෙනම් අපි ඊගාත් දාන්නේ මෙතනට එන්නන්ද දාන්නේ. එන්නන් දාන්නේ. ඒ රියදුරෙක් වේ කියලා කියන්නේ කාවද? බාල සහෝදරයා. එහෙනම් මෙතන ගාන මේ එන්න ඕනේ. මෙතන හල් කිරීමකින් අවසන් වෙන්න ඔයාලා එතනට ලියා ගන්න. මොකක්ද දෙන්න ඕනේ? එන්. මෙන්න මේක එන්න ඕනේ. මෙන්න මේ ගා වෙනුවට මේ එන් එක ලියා ගන්න එතන. හරි? හරි බලන්න හතරවෙනි වාක්‍ය. යොල්සේ. යොල්සේ කියන්නේ මොකද්ද? යතුර. යොල්සේ යතුර. එක්සන් කියන්නේ පොත් මේසය. යොල්සේ කියන්නේ යතුර. එක්සන් පොත් මේසය. වියේ කියන්නේ උඩ. ඉත්සෝ කියන්නේ දැන් යතුරක් හින්දා හොඳේ. මෙතන වෙන කවුරු හරි දැන් අපිට පණ තියෙන දෙයක් තිබ්බනම් ඔය අම්මා තාත්තා මොන හරි කාගේ රැකියාවක මොකයි වෛද්‍යවරයා මොන හරි තිබ්බනම් මෙතන ඉස්සෝ කියන්නේ ඉන්නවා කියන්නේ. දැන් මෙතන යතුර කියන එක අප්‍රාණවාචී නාම පදයක් හින්දා මෙතන ඉස්සෙ වල තේරුම තියෙනවා. ඔය මතක තියාගන්න අපි ඉගෙන ගත්තා. ඔව් හරිද? තියෙනවා. හරි. දැන් මොකද්ද කියන්නේ? යතුර පොත් මේසය උඩ තියෙනවා. යතුර පොත් මේසය උඩ තියෙනවා. හරි. දැන් මෙතනට දාලා දෙනවා අන් එක. හරිද? දැන් හරනම් අන් එක එන්න ඕනේ. මෙතන හල් කිරීමක් තියෙනවන්නේ. දැන් මෙතනට හරනම් එන්න ඕනේ ගා කියන එක අපිට ගන්නත් පුළුවන්. හරිද? යෝසෙගා චෙක්සන් වේ නැත්නම් ඔයාලා නන් එක කියනවා නම් මෙතනට එන්න ඕනේ මොකද්ද? නන් කියන කොටස. හරි. මේ දෙක එකක් ඔයාලා හිතට ආවනම් හරි. ගා හරි නන් හරි. හරිද? යෝල්සේ නන් චෙක්සන් වේ ඉස් හරියට වෙනවා නම් මේ ගා කියන එක තමයි මොකද ඔයාලා අපිට EPS ටොපික් වල ඊගා ලොකුවටම ඔයාලට ටච් වෙන්න ඉගන්නන්න නැහැ. හරි. නන් එක හිතවත් ගැටලුවක් නැහැ. හරි ඊළඟ ප්‍රශ්නට එමු ඔන්න ඡේද ප්‍රශ්නය.
ලියාගත්තනේ මේක නේද? මගෙත් එක්කම යමු. හරි. ඡේද ප්‍රශ්නෙට එන්න දැන් හැම ළමයිම ඔන්න ඡේද ප්‍රශ්න වල උනන්දුවෙන් තමයි ඉන්නේ. හරි. බලන්න. දැන් ඔයාලට මෙතන මේක ලියන්න ඉඩ නැත්නම් ඊතල දාන්න හෙට මෙහෙට. නැත්නම් මෙතන අංකයක් දාලා ඒ අංක මෙහෙ ලියලා එහෙම එහෙම ඉඩ දින තැන්වල නැත්නම් ඊතල එහෙම දාලා මේක නෝට් එක ලස්සනට මේව කරගන්න. හරි. හරි බලමු. දැන් මුලින්ම ඉතින් මොකද්ද කරන්න ඕනේ මම ගිය සතියේත් කියලා දුන්නා සහ මම නිතරම කියන දෙයක් තමයි මොකද්ද අපි ප්‍රශ්නය හොඳින් කියව ගන්න ඕනේ. හරිද? ප්‍රශ්නය හොඳින් කියව ගන්න නැතුව මුකුත් කරන්න බෑ. මොකද්ද ප්‍රශ්නය කියන්නේ? තාම් කරිම ලිල්ගෝ. තාම් කියන්නේ පහත. කරිම් ඡේදය. ඉල්ගෝ කියවා. කියවා නියොංගවා අන්තර්ගතය සමග. ගවා කියන්නේ මොකද්ද? සමග. හතන් සමාන. ගොත් දෙය කුරුසිප්සියෝ තෝරන්න. හරිද? පහත ඡේදය කියවා අන්තර්ගතය සමග සමාන දෙය තෝරන්න. හරි. බලන්න මොකද්ද කියන්නේ? ඔන්න හොඳට අහගන්න මම කියනවා. හරි? හරිද? බලමු. හරි බලන්න මෙතන කියනවා පළවෙනි වචනය චුංගෝ කොරේ. හරිද? භාවිතා කළ භාණ්ඩ. චුංගෝ කොරේ කියන ළමයි මේ භාවිතා කළ භාණ්ඩ. platform. platform කියලා කියන්නේ මේ platform. platform. ඒ කියන්නේ මේ වෙබ්සයිට්. අර තියෙන්නේ අපේ ඉක්මන් එක වගේ දරාස් එක වගේ අන්න ඒවා. හරිද? මෙතන කියන්නේ මොකද්ද? භාවිත කළ භාණ්ඩ විකුණන platform. විකුණන කියන අර්ථෙත් දාගන්න. හරිද? විකුණන platform. භාවිත කළ භාණ්ඩ විකුණන platform නැත්නම් විකුණන online platform කියලාත් ගන්න පුළුවන්. online කියන අර්ථෙත් ගන්න පුළුවන්. හරිද? online. භාවිත කර භාණ්ඩ විකුණන online platform. හරිද? ඉයොන් හාමයොන් භාවිතා කරනවා නම් ඉයොන් හදා කියන්නේ භාවිතා කරනවා. මෙයොන් එකත් එක්ක නම් කියන අර්ථය එනවා. ඉයොන් හදා. ඉයොන් හාමයොන් භාවිතා කරනවා නම් සෙන්පිල් පුමල් සෙන්පිල් පුමල් සාගේ සෙන්පිල් පුමල් කියන භාවිතා කරනවා නම් මේ දෛනික භාණ්ඩ සෙන්පිල් පුමල් කියන්නේ දිනදා ජීවිතේට අවශ්‍ය කරන භාණ්ඩ. අපි කියනවා නිකන් දෛනික භාණ්ඩ. දෛනික භාණ්ඩ දිනදා ජීවිතේ භාවිතා කරන භාණ්ඩ. ඒතර දිග එකක් වෙන්න ඕනේ නෑනේ. ඉතින් ගමු දෛනික භාණ්ඩ. සාගේ කියන්නේ මොකද්ද? ලාබෙට. සාගේ ලාබෙට. කුහල්සු ඉස්සම් නිදා. කුහද කියනවා හොයනවට. හරිද? හොයනවා. එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ? භාවිත කළ භාණ්ඩ ඔන්ලයින් විකුණන මේ ප්ලැට්ෆෝම් භාවිතා කරනවා නම් මේ දෛනික භාණ්ඩ විද්‍යාජීවිතේ භාවිතා කරන භාණ්ඩ සාගේ ලාභයට හොයාගන්න පුළුවන්. හොයන්න පුළුවන්. කොහල්සු ඉස්සන් නිදා හොයන්න පුළුවන්. හරිද? හරි. ඊළඟ වාක්‍යය. මම මේක මං කළා ඊළඟ වාක්‍යයට යනවා ඈ. බලන්න. ඊට පස්සේ මෙතන කියනවා සිංහල් යොන්පුම් පුම්මාන් අනිරා. සිංහල් යොන්පුම් පුම්මාන් අනිරා. ඒ කියන්නේ
එදිනෙදා භාණ්ඩ පමණක් නොව කියන්නේ එදිනෙදා දෛනිකව භාවිතා වන භාණ්ඩ පමණක් නොව හරිද? එදිනෙදා භාවිතා මේක ටිකක් දිග තේරුමක් ඕන ගන්න පුළුවන්. එදිනෙදා භාවිතා කරන භාණ්ඩ පමණක් නොව නැත්නම් එදිනෙදා භාණ්ඩ පමණක් නොව කියලා ගන්න. පුම්මාන් අනිරා කියන්නේ නොව. පුම්මාන් අනිරා භාණ්ඩ පමණක් නොව. හරිද? එදිනෙදා භාවිතා කරන භාණ්ඩ පමණක් නොව. භාවිතා කරන භාණ්ඩ පමණක් නොව. නැත්නම් දෛනික භාණ්ඩ පමණක් නොව කියලා වගේත් ගන්න පුළුවන්. හරිද? ඊළඟට කියනවා කජොන් චෙපුම්. කජොන් චෙපුම් කියන්නේ මොකද්ද? පවුලට අවශ්‍ය කරන භාණ්ඩ. මේ පවුලේම අයට ඒක භාණ්ඩයක් නෙමෙයි අපිට ගොඩක් ගන්න පුළුවන්. කජොන් චෙපුම්. හරිද? පවුලට අවශ්‍ය කරන භාණ්ඩ. පවුලට මේ ටිකක් දිග තේරුම් තියෙනවා. හොඳයි. පවුලට අවශ්‍ය භාණ්ඩ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මේ එක වචනයක් මේ පැත්තට මේ පැනලා තියෙන්නේ කාගුවේ ඉරගී කජි. ඊට පස්සේ අර පවුලට අවශ්‍ය කරන භාණ්ඩ කියලා පොඩි කමාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා කාගුවේ ඉරකී කජි. හරිද? පවුලට කරන භාණ්ඩ කියලා දාලා ඊට පස්සේ කියනවා කාගුවේ ඉරකී කජි. ගෘහ භාණ්ඩ දක්වා. කාගු කියන්නේ මොනවද? ගෘහ භාණ්ඩ. ගෘහ භාණ්ඩ දක්වා. ගෘහ භාණ්ඩ දක්වා. ගෘහ භාණ්ඩ දක්වා තයන්හන් මුල්ගොනල් සල්සු ඉස්සම් නිදා. තයන්හන් මුල්ගොනල් තයන්හන් විවිධ භාණ්ඩ. තයන්හන් කියන්නේ මොනවද මේ? විවිධ නැත්නම් වේරියේෂන් කියලා අපි කියන්නේ විවිධ වර්ග. විවිධ මුල්ගොනල් භාණ්ඩ සල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන්. අන්න මෙතන මේ වචන ටිකක් තියෙනවා දිග තේරුම් තියෙන පොඩි තන්නේ පොතේ කියන්නේ මොකද්ද? මොන මායිත් පාරක් වාක්‍ය කියනවා. බලන්න. එදිනෙදා භාවිතා කරන භාණ්ඩ පමණක් නොව අනිරා පවුලට අවශ්‍ය කරන භාණ්ඩ දසකමාව කාගුවේ ඉරගී කජි ගෘහ පවුලට අවශ්‍ය කරන භාණ්ඩ ඊට පස්සේ ගෘහ භාණ්ඩ දක්වා විවිධ නැත්නම් අපි කියනවා ගෘහ භාණ්ඩ මේ විවිධ වේරියේෂන් විවිධ වර්ග මුල්ගොන් භාණ්ඩ විවිධ වර්ග වලින් තියෙන භාණ්ඩ සල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. සාද කියන්නේ මිලදී ගන්නවා. එහෙනම් සල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. හරිද? ලියා ගන්න මගෙත් එක්කම මොනවාට නම් බැරි වුණොත් කියන්න. මයිරියන්දද පෙන්වන හැම එකම. හරි. සයොන් හජි අනන් සේ මුල්ගොනල් පානන් මොකද්ද මේ සයොන් හජි අනන් සේ මුල්ගොන. සයොන් හජි සයොන් හදා කියන්නේ භාවිතා කරනවනේ. හරිද? සයොන් හජි අනන් භාවිතයට නොගත්. සයොන් හජි අනන් මෙන්න මෙතන එනවා. සයොන් හජි අනන් භාවිතයට නොගත්. තේ කියන්නේ මොකද්ද ළමයි? අලුත්. අලුත්. තේ අලුත්. හරිද? භාවිතයට නොගත් අලුත් මුල්ගොන් කියන්නේ භාණ්ඩ පානන් පාදකේ පල්ල කියනවා විකුණනවට පාද පානන් විකුණන क्यों ऊदो ඉස්සම් නිදා අවස්ථාවක් තියෙනවා. क्यों ऊदो අවස්ථාවක් තියෙනවා. හරිද? අන්න මම චුට්ටක් අයිත් පාරක් කියනවා. තෂි සයොන් හදි අනන් භාවිතා නොකළ අලුත් භාණ්ඩ විකුණන අවස්ථාවක් තියෙනවා. ඉස්සම් නිදා තියෙනවා. ඊට පස්සේ කියනවා පලෙත් පුමල් මේ platform මේ online බඩු කරන platform එක තොන්හේ කියන්නේ මොකද්ද? හරහා
platform එක හරහා මුල්ගොනල් බාණ්ඩ සගෝපල්තේනන් මෙන්න මේකේ තේරුම එකට ලියා ගන්න ළමයි සගෝපල්තේනන් කියන්නේ මිලදී ගන්න මිලදී ගන්න කොට හා විකුණන විටදී මිලදී ගන්න කොට හා විකුණන විටදී මිලදී ගන්න කොට හා පල්ලෙහාම ලියන්න පස්සේ මකනවානේ විකුණන විටදී හරිද විකුණන විටදී හරිද මිලදී ගන්න කොට හා විකුණන විටදී චුරෝ බොහෝ විට නැත්නම් ප්‍රධාන වශයෙන් කතන් චියෝගේ කියන්නේ කතන් කියන්නේ මොකද්ද කතන් සමාන චියෝගේ කියන ප්‍රදේශය නම් චියෝගේ ප්‍රදේශයේ මේ කතන් චියෝගේ එකම ප්‍රදේශයේ හරිද බොහෝ විට චුරෝ කියන්නේ බොහෝ විට එකම ප්‍රදේශයේ සානන් කියන්නේ මොකද්ද මේ ජීවත් වන තරම්දල් පුද්ගලයන් සයිඑසෝ මොකද්ද මේ කියන්නේ සයිඑසෝ විනාඩියක් දෙන්න. හරිද? මෙන්න මෙතන අපි ඉන්දිය හොඳේ. තරම්දරයන් පුද්ගලයන් සයිඑසෝ කියන්නේ මොකද්ද? සයිඑසෝ තරම්දල් පුද්ගලයන් සයිඑසෝ චිග්ගොරේරෝ අතර ISO කියන්නේ අතර මේ පුද්ගලයන් අතර චිග්ගොරේරෝ අත්පිට මුදලට කියන්නේ අපි කියන්නේ මුදල් වලට අත්පිට මුදලට ඉරෝජිම්නිදා හරිද චිග්ගොරේරෝ කියන්නේ අත්පිට මුදලට ඉරෝජිම්නිදා කියන්නේ සිදු කරනු ලබනවා නැත්නම් අපි කියන්නේ අර මේ සම්පූර්ණ කරනු ලබනවා ඉරෝජිම්නිදා අත්පිට මුදලට සිදු කරනු ලබනවා හරි ඔන්න ඡේදය ඉවරයි හරිද හරි මේව හොඳට ඉතින් තේරුම් ගන්න ඕනේ මේ මං ගිය සතියේ කිව්වා මේ ඡේදයක් කරද්දී ඉතින් හොඳට මේ ව්‍යාකරණ වචන හොඳට මතක තියෙනවා හරිද ඔන්න හොඳට බලා ගන්න මේ ඊට පස්සේ කර දැන් බලමු අපි උත්තර ටික බලමු හරිද අන්තිම වාක්‍ය පැහැදිලිම ආයිත් කියවන්නේ නැහැ ඒක හරිද බලා ගන්න හරි බලන්න දැන් මෙන්න මේ ඡේදෙත් එක්ක ගැලපෙන එක තමයි අහන්නේ මම මොන වාක්‍යින් වාක්‍ය දැන් ඡේදය පැහැදිලි කරා බලන්න මොකද්ද මෙතන කියන්නේ කියලා තුංගෝ කොරේ පෙලෙත්පොමරෝ මේ කියන්නේ භාවිත කළ භාණ්ඩ විකුණන ප්ලැට්ෆෝම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් ප්ලැට්ෆෝම් එකෙන් භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් හරිද අගාලියම භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් ප්ලැට්ෆෝම් කියන්නේ ප්ලැට්ෆෝම් රෝ දැම්මහම ඒකෙන් කියන අර්ථය එනවා ප්ලැට්ෆෝම් එකෙන් සේ මුල්ගොන සේ කියන්නේ මොකද්ද අලුත් මුල්ගොන් භාණ්ඩ මුල්ගොනල් භාණ්ඩ කුයිප් හල්සු ඉස්සම් නිදා කියන්නේ මොකද්ද කුයිප් හල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන් කියලා කියන්නේ හරිද අලුත් භාණ්ඩ කුයිප් හල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන් අර සල්සු ඉස්සම් නිදා වලටම සමානයි හරිද තව හොයා ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් කියන අර්ථය තියෙනවා මිලදී ගන්න පුළුවන් හරිද දැන් මේක ඇත්තද මේ ඡේදෙත් එක්ක මේ අලුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්ද අන්න මෙතන තියෙන්නේ මේ දෙන්නේ සයොන් හදි අනන් මේ දෙන්නේ සේප් මුල්ගොන
අලුත් භාණ්ඩ පානන් යොමුදෝ ඉසුමිදා විකුණන අවස්ථා තියෙනවා. අන්න එහෙනම් කියන්නේ මේ ඒක ඒ වචන ටිකම gediye පිටින් මේක නෑ. අන්න ඒක තමයි දැන් ඔය ඡේද ප්‍රශ්න කරද්දී ළමයි හොයනවා. අර වාක්‍ය දින ටිකම තියෙනවා නම් අන්න ටක් ගහලා හිතනවා හරි කියලා. දැන් බලන්න මේ වාක්‍ය දින ටිකද මෙතන තියෙන්නේ. නෑ වෙන වචන ටිකක්. ඒකට අර සමාන වචන දාලා මෙතන තියෙන්දා. හරිද? ළමයි හිතන මේක මෙහෙම gediye පිටින් එන්න ඕන කියලා මේක හරියන්නේ නෑ නේද? ඉතින් එතන කියන කතාවටම තමයි මේක ගැලපෙන්නේ. මෙතන කියනවනේ සංහතියයන් භාවිතා කර නොකළ තේ පුල් ගොන අලුත් භාණ්ඩ විකුණන අවස්ථාවක් තියෙනවා. හරිද? ඉතින් මෙතන දැන් කියන්නේ මේ ඔන්ලයින් භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් මේ අලුත් සේ මුල්ගොන් භාණ්ඩ කුයි පල්සිසින්දා මිලදී ගන්න පුළුවන් නැත්නම් හොයා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එහෙනම් හරි. ඊට පස්සේ කියනවා දෙක. චුංගෝ කොරේ ප්ලැට්ෆෝමරෝ මේ භාවිත කළ භාණ්ඩ විකුණන ප්ලැට්ෆෝම් එකේ පිස්සන් කග්යෝගේ පිස්සන් කියන්නේ මිල වැඩි පිස්සන් ඉස්සදා කියන්නේ මිල වැඩිනේ හරිද මිල වැඩි පිස්සන් කග්යෝගේ මුල්ගොනේ කොරෝ දෙම්නිදා මොකද්ද මේ කියන්නේ මිල අධික හරිද මිල අධිකව මුල්ගොනි භාණ්ඩ පිස්සන් කග්යෝගේ මේ තාම් මිල අධික භාණ්ඩ කොරෝ දෙම්නිදා හරිද මේ ඔන්ලයින් භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් මිල අධික මුල්ගොන් මිල අධිකව භාණ්ඩ කොර දෙම්නිදා කියන්නේ වෙළඳාම් කරනු ලබයි නැත්නම් අපි කියනවා හුවමාරු කරනු ලබයි වෙළඳාම් කරනු ලබයි වෙළඳාම් කරනවා කියලා කියන්නේ වෙළඳාම් කරනවා නැත්නම් හුවමාරු කරනු ලබයි කියන අර්ථෙත් මේකේ තියෙනවා වෙළඳාම් කරනු ලබයි නැත්නම් හුවමාරු කරනු ලබයි හරිද හරි ඇත්තද මේ කතාව දැන් මේ අධිකව මිල ගණන් වලින් මේ භාවිත කළ භාණ්ඩ ප්ලැට්ෆෝම් වල භාණ්ඩ විකුණනවද නෑ දැන් මේකේ කොතනකදීවත් එහෙම එකක් කියන්නේ නැහැ හරිද ඔන්න මේක මතක තියාගන්න හරි තුන්වෙනි එක බලන්න 3 මුල්ගොන් භාණ්ඩ කොරේ හල්තේ භාණ්ඩ වෙළඳාම් කිරීමේදී කොරේ හල්තේ වෙළඳාම් කිරීමේදී මෙතන වෙළඳාම් කරනවා කියලා කොරේ හද වෙළඳාම් කරන එක තමයි මෙතන තියෙන්නේ භාණ්ඩ වෙළඳාම් කරන විටදී වෙළඳාම් කරන්නේ තෙබුබුන් කියන්නේ බොහෝ දෙනා බොහෝ දෙනා තෙක්බේරල් ඉයොන් හෙසෝ තෙක්බේරල් කියන්නේ මේ අර අපි කරන්න ඩිලිවරි සර්විස් එක ගන්න එක තෙක්බේරල් මේ බාණ්ඩු හොමාරු කරන සේවය හරිද කුරියර් සේවා කියලා දාන්නකො කුරියර් සේවා හරිද බාණ්ඩු හොමාරු කරන සේවා නැත්නම් මේ කුරියර් සේවා ඉයොන් හෙසෝ භාවිතා කරලා මුල්ගොන භාණ්ඩ පත්සම් නිදා මුල්ගොන් කියන්නේ භාණ්ඩ පත්සම්දා කියන්නේ ලබා ගන්නවා පත්සම් නිදා ලබා ගන්නවා හරිද ළමයි ලියා ගන්න ටෙක්බේ කියලා කියන්නේ මොකද්ද මේ ඩිලිවරි සර්විස් ටෙක්බේ නැත්නම් භාණ්ඩ හුවමාරු ඔය කියලා අපිට නිකන් ගන්න පුළුවන් ටෙක්බේ හරිද ඊට පස්සේ ආයෙත් කියනවා චුංගෝ කොරේ ප්ලැට්ෆෝම් එකේ මේ භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ භාවිත කළ භාණ්ඩ විකුණන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ආයෙත් ලියන්න ඕනේ මෙතන උඩ ලියන්න දරු ඊට පස්සේ කියනවා කාගුවා කතන් ගෘහ භාණ්ඩ හා සමාන කාගු කියන්නේ ගෘහ භාණ්ඩ වා කියන්නේ සහ සමග කියන්නේ ගෘහ භාණ්ඩ සමග සමාන මුල්ගොනල් භාණ්ඩ කුහල්සු ඔප්ෂන් නිදා හොයාගන්න බැහැ කියලා කියන්නේ හොයාගන්න බැහැලු මේ ගෘහ භාණ්ඩ සමග සමාන භාණ්ඩ හොයාගන්න බැහැ කියලා කියන්නේ බැයිද මේ ගෘහ භාණ්ඩ මෙතන කියනවානේ මේ ගෙදරට අවශ්‍ය කරන භාණ්ඩ නිවසට අවශ්‍ය කරන පවුලට අවශ්‍ය කරන භාණ්ඩ වලින් නම් ගෘහ භාණ්ඩ දක්වා මුල්ගොනල් මේ සල්සු ඉස්සම් නිදා පුළුවන් කියලා කියනවා එහෙනම් මේකත් මොකද්ද ළමයි
වැරදි එහෙනම් එක තමයි මොකක්කට එන්නේද උත්තරයට එන්නේ 1 හරි දැන් අපි කීමේ ප්‍රශ්න වලට යමු අනෝන ඡේද ප්‍රශ්නය කරා දෙවෙනි පාඩමේ හරිද කීමේ ප්‍රශ්න වලට එන්න බලන්න තාමල් තිග්ගෝ පහත දේ අහලා පින්කනේ හිස් තැනට පහත දේ අහලා හිස් තැනට අල්මජන් ගැලපෙන ගොත් කියන්නේ දෙය කුරිප්ෂෝ කියන්නේ තෝරන්න පහත දේ අහලා හිස් තැනට ගැලපෙන දෙය තෝරන්න හරි දැන් ඔන්න ඔයාලා මෙන්න මේ පැත්තෙන් පොඩි කොටුවක් ඇඳ ගන්න කොටුව පේන්නේ නැත්තම් මේ දෙවෙනි එකෙත් මේ මැද්දේ ඔන්නම් කොටුවක් තියෙනවා ඕන ඇඳ හරි ඔන්න ඔය කොටුවට ඇහෙන එක තමයි ඔයාලට මේ හොයාගන්න තියෙන්නේ මේ සමන් දීලා මේ උත්තර හතරෙන් අල්ලගන්න තියෙන මේ කොටුවට ඇහෙන දැන් මේක එක වචනයක් මේ වචනය කියනවා ඒතකොට මෙතනට ඇහෙන අකුර මෙතන උත්තර හතරේ තියෙනවා දැන් මේක වාක්‍යයක් මැද්දෙන් ඇහෙන වචනේ මේ උත්තර හතරේ තියෙනවා ඒක තමයි අල්ලගන්න තියෙන්නේ හරි මේ මං ගිසරෙත් පෙන්නවා අලුතෙන් ළමෙක් බලනවා මේ වීඩියෝ රෙකෝඩින් හරි පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙනවා ඔය ටික හරිද නමුත් ඉතින් මතක තියාගන්න මේ ලිස්ටින් ප්‍රශ්න කරද්දි මේ ටික මොකෙන් හරි වහගන්න පොතක් හරි කොලයක් හරි පොඩ වහගන්න හරිද පස්සේ මං තේරුමක් හරි මොකක් හරි දෙයක් කියද්දි බලලා ඕනනම් චුට්ටක් නිකන් ලියා ගන්න තේරුණාද නැත්නම් අර කරද්දි ඉතින් මේකට මොළ දැම්මම හොම්බ දැම්මම ඉතින් විභාගෙදිත් ඕක බලන්න එකක් නැහැ විභාගෙදි ඒක අර එකපාරට මේ මෙහෙම පුරුදු වෙන්නත් එපා හරිද හරි බලන්න ඔන්න බලන්න මොකක්ද කියන්නේ කියලා හරි ඔන්න කියනවා මොකද්ද ශිගේ මං කියනවා ඔයාලා තෝරන්න බලන්න ඔන්න තෂි ශිගේ ශිගේ මොකක්ද ඇහෙන්නේ ගේ කියලා මේ තියෙන දෙක ශීගේ මෙන්න මේ වචනේ තමයි තිබ්බේ මෙතන ශිගේ තේරුණාද ශිගේ ඊළඟට ඔන්න දෙවෙනි ප්‍රශ්නය ඔන්න මං කියනවා ඔයාලා ලියන්න බලන්න මොකක්ද ඇහෙන්නේ කියලා. ඉගෝසන් තල්යොගිම්නිදා. ඉගෝසන් තල්යොගිම්නිදා. ඉගෝසන් තල්යොගිම්නිදා. හරිද? ඉගෝසන් මේක. තල්යොගිම්නිදා. කැලෙන්ඩරයක් වෙයි කියලා කියන්නේ දැන් නැද්ද මේක තියෙන්නේ ඉතින් තේරුම් ගන්න නෙමෙයි මොනවාක්වත් මේක තියෙන ඇහෙන එක තෝරන්න. ඉගෝසන් මේක තල්යොගිම්නිදා. තල්යොගිම්නිදා අන්න තල්යොක් මේ තියෙන ඇහෙන එක බලන්න මේක නේද මේ ඇහෙන්නේ කියලා තල්යොක් තල්යොක් ඔන්න ඔය වචනේ තමයි ඇහුනේ ඉගෝසන් තල්යොගිම්නිදා හරිද ඊළඟ ප්‍රශ්නයට යමු හරිද ලිස්නින් ප්‍රශ්න කියන්නේ කොරියන් මේ විභාගයේ තියෙන ලේසින් ප්‍රශ්න සමහර ළමයිට මම දන්නේ මේක අමාරුයි කියලා කියනවා මම දන්නේ මට නම් ළමයි මට සහ මේ මගේ පන්තියන ගොඩක් ළමයිට මේක ඉතින් ලේසි මේ ලිස්නින් ප්‍රශ්න කොට දාගන්න එක ලේසි අර අපේ ළමයිට ඉතින් කන් ඇහෙන ප්‍රශ්නයක් එහෙම එකක් තියෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නැත හරිද හොඳට මේව ඉතින් අහලා පුරුදු වෙන්න හරි බලන්න මොකද කියන්නේ තාමල් තිද්ගෝ පහත දේ අහලා මුරමේ අල්මජන් ප්‍රශ්නයට ගැලපෙන තෙදක් පිළිතුර පුරුෂයෝ කියන්නේ තෝරන්න හරිද හරි බලන්න මෙතන කියනවා එක නේ ඔව් හියුදෙපෝනල් සායෝ මම උත්තර හතර මුලින් චුට්ටක් කියලා ඉන්නම් ඔව් හියුදෙපෝනල් සායෝ දුරකථනයක් සායෝ කියන්නේ මොකද්ද මිලදී ගන්නවා ඊට පස්සේ කියනවා දෙකනේ හියුදෙපෝනල් දුරකථනය චුසයෝ කියන්නේ දෙන්න ඊට පස්සේ මෙතන කියනවා අනියෝ නැහැ හියුදෙපෝනි ඔප්සයෝ දුරකථනයක් නැහැ කියලා කියන්නේ දුරකථනයක් නැහැ හරිද ඊළඟට හතර කියනවා අනියෝ නැහැ හියුදෙපෝනි අනියෝ නැහැ දුරකථනයක් අනියෝ කියන්නේ මොකද්ද නෙවෙයි හරි ඔන්න උත්තර හතර ලියාගත්තද හරි අපි දැන් මේකේ වන්න සංවාදෙම එකපාරක් නිකන් කටින් කියන්න අපි ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලත් බලමු මොකක්ද අහන්නේ පල්ලෙහාටින් තියෙනවා බලන්න ඉගොන් මෙය හියුදෙපෝනියෝ ඉගොන් හියුදෙපෝනියෝ අශි ඉගොන් හියුදෙපෝනියෝ මෙය ජංගම දුරකථනයක්ද හරි දැන් මේක ජංගම දුරකථනයක්ද කියලා ඇහුවාම අපිට කියන්න පුළුවන්ද ඔව් මිලදී ගන්නවා කියලා
මේක ජංගම දුරකථනයක් දැවුවාම ඔව් දෙන්න කියලා කියන්න පුළුවන්ද? හරිද? අන්න අපිට නිකන් එනවා මෙන්න මෙහෙම එකක්. බලන්න මෙතන කියනවා හතර බලන්න නැහැ. විවිධ පෝණි අනියෝ නැහැ. දුරකථනය නෙවෙයි. අන්න ඒක තමයි ගැලපෙන්නේ. අපිට මේක ගන්නත් බෑ. දුරකථනයක් දීලා එවුවාම නැහැ දුරකථනය නෙමෙයි කියලා කියන්නේ. පාර මොක නැහැ කිව්වනේ ඉවරයිනේ. හරි මෙන්න මේක තමයි උත්තරේ දෙන්නේ කීයද ළමයි? 4. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලන්න. හංගුගේසෝ අස්සයෝ මොකක්ද කියන්නේ? හංගුගේසෝ කොරියාවේ ඉඳන් හංගු කියන්නේ කොරියාවනේ. හංගුගේසෝ කොරියාවේ ඉඳන් අස්සයෝ කියන්නේ ආවේ. කොරියාවේ ඉඳන් ආවේ. ඊට පස්සේ කියන කුගොන් එය ඊබුරියෝ ඇඳ ඇතිරිල්ලක් නැත්නම් පොරවණයක් කියලා ගන්නත් පුළුවන්. ඇඳ ඇතිරිල්ලක් නැත්නම් පොරවණය කියලාත් නිකන් අපිට ගන්න පුළුවන්. පොරවණය. කුගොන් ඒක පොරවණයක්. ඒක ඇඳ ඇතිරිල්ලක්. ඊට පස්සේ කියනවා චෙගෝසියානියෝ. චෙගෝසියානියෝ මගේ එක නෙමෙයි. මෙතන මේ දැන් අලා හිතනා නෙමෙයි. අර මේ මගේ මම කියන්නේ කොහොම චොනන් කියලා චොනන් නෙමෙයි. මොකද්ද මගේ? ගොත් කියන එක දෙය අනියෝ කියනවා නෙමෙයි. මගේ එක නෙවෙයි කියලා කියන්නේ. මගේ එක නෙමෙයි. ඊට පස්සේ කියන 4 චෙක්සන් වියේ ඉස්සෝ. චෙක්සන් වියේ පොත් මේසේ උඩ ඉස්සෝ කියන්නේ තියෙනවා. පොත් මේසේ උඩ තියෙනවා. පොත් මේසේ උඩ තියෙනවා. හරි චෙක්සන් වියේ ඉස්සෝ. පොත් මේසේ උඩ තියෙනවා. හරි දැන් මේකෙදි කියලා තියෙන ප්‍රශ්නයක් දැන් රෙකෝඩින් එකේ යනවා 4ට දාලා මෙන්න උත්තර 4 මම පැහැදිලි කරා. ඔයාලට තියෙන්නේ මේ අහන ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ තෝරන්න. මම අහනවා ඉගොන් හංගුගෝරෝ මුයෝ මෙය කොරියන් භාෂාවෙන් කුමක්ද? නැත්නම් මේකට කොරියන් භාෂාවෙන් කියන්නේ මොකද්ද? මේකට කොරියන් භාෂාවෙන් කියන්නේ මොකද්ද? කොරියන් භාෂාවෙන් කියන්නේ මොකක්ද කියලා අහුවාම මේ කොරියාවට ආවේ මේක මගේ නෙමෙයි මේක තියෙනවා එහෙම කියලා ගන්න බෑ. ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා අහනවනේ. ඒකට කියන එකකින් කොරියන් මේවා කියන්න ඕන. අන්න ඒක ඇඳ ඇතිරිල්ල දෙක උත්තරයට එන්නේ. හරිද? අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. හිතලා බලන්න. කොරියානු භාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා අහන්නේ. හරිද? හරි ඊළඟ ප්‍රශ්නට යමු. 5 ඉවර වෙන ළඟ වෙලා බලන්න. හරි. තූසරමන් මෝසේ තේහෙ මරාගු විශ්වමිකා. තූසරමන් ඔන්න අලුත් ප්‍රශ්නයක් නේද? තූසරමන් තූ කියන්නේ මොකක්ද? දෙක. සරම් කියන්නේ පුද්ගලයා. ඉතින් අපිට මේක දෙක පුද්ගලයා කියලා ගන්න බෑනේ. මොකද්ද අනිත් පැත්තට ගන්නවා. පුද්ගලයන් දෙදෙනා. හරිද? පුද්ගලයන් දෙදෙනා. පුද්ගලයන් දෙදෙනා මෝසේ තේහෙ. මෝසේ කියන්නේ කුමක්? තේහෙ පිළිබඳවද මරාගෝ ඉස්සුනික්කා කතා කරමින් ඉන්නේ නැත්නම් කතා කරමින් සිටින්නේ. හරිද? අන්න මොකක්ද අහන්නේ මේ පුද්ගලයන් දෙදෙනා කුමක් පිළිබඳවද කතා කරමින් ඉන්නේ. හරි. අපි උත්තර අතර බලමු. කුක්ජොක් ජාතිය නැත්නම් ජාතිකත්වය මම ගිසතේ ජාතිය කියලා ගන්න මම දැක YouTube එකේ කරන්න Facebook එකේ කමෙන්ට් එකක් දාලා අපිත් මේක ඉගෙන ගත්තා මේ ජාතිය නෙමෙයි ජාතිකත්වය ඔක්කොම එකයිනේ බෑ ඉතින් ජාතිය කිව්වත් ජාතිකත්වය කිව්වත් එකයිනේ හරිද ඉංග්‍රීසි පන්ති යවන්න ඕන මම ජාතිකත්වය ජාතිය නැත්නම් ජාතිකත්වය එකයි හරි රටත් කියන ඉන්න පුරවැසි භාවයටත් මේ කුක්ජොක් කියලා කියන නයි කියන මොකද්ද වයස කියන්නේ ළමයි පාඩම් කරගන්න එක තේරුමන්නේ. එහෙම වුණාම තමයි ඔය ගැටලු මතුවෙන්නේ. ඉතින් මුන් හිතන විතර එක තේරුමයි කියලා ඔයාලා මතක තියාගන්න. කොරියානු භාෂාවේ සමහර දැන් ඔයාලගේ සිලබස් එකේ තියෙන වචන වලට පොතේ තියෙන එක තේරුමයි. නමුත් ළමයි තේරුම් ගන්න ඕලන් නිකන් ඔයාලා Google කරලා බලන්න මේක කරලා බලන්න තේරුම් එනවා ගොඩක්. හරිද? සමහර වාක්‍ය වල දැන් ඔයාලා කොරියන් වාක්‍ය වල තේරුම් වෙනවානේ. ඒ තේරුම් Google වල වරදින්නේ. Google එකෙන් හිතනවා අනිත් තේරුම දාලා තමයි මේ එයා තේරුම දෙන්නේ. يعني සමහර වචන තේරුම් 4 5 තියෙනවා. හොඳේ? ඒ හින්දා මේ අර ඔයාලා එක තේරුමකින් පාඩම් කරලා මතක තියාගන්න තව තේරුම් තියෙන්න පුළුවන් කියන එක. හරිද? ඔයාලට තියෙන අවශ්‍ය තේරුම දැනට අපි පාඩම් කරන් යනවා. ඒක ගැටලුවක් නැහැ. හරි?
තව තේරුම් තියෙනවා. නයි වයස මුල්ගොන් කියන මොකද්ද? බාණ්ඩ ටිගොප් කියනවා රැකියාව. හරිද? හරි දැන් ඔන්න සංවාදයක් යනවා මම සංවාදي චුට්ටක් ගන්නම් නැත්නම් මෙතනදී ඔයාලට අර කටින්ම කියන එක පැහැදිලි වෙන්නේ නේ. නැති වෙයි කියලා හිතලා. හරි බලන්න මෙන්න මෙතන දරුවෝ සංවාදේ තියෙනවා මේ පස්වෙනි ප්‍රශ්නට දාලා. හරිද? අපි සංවාදය ඔන්න මම පැහැදිලි කරනවා බලන්න. හරි. ඔයාලා ඉතින් රෙකෝඩින් එකෙන් පොඩ්ඩක් අහලා මේවා බලන්න මේ දැන් මම තේරුම පැහැදිලි කරනවා. ඉතින් රෙකෝඩින් එකෙත් හොඳට අහන්න. හරි මේ නම් කියනවා, ඒ කියන්නේ පිරිමි කෙනා කියනවා කබංගේ මෝගායිස්සෝ. කබංගේ බෑගයේ මෝගා මොනවද ඉත්සයෝ තියෙන්නේ? බෑගේ මොනවද තියෙන්නේ? හරිද? බෑගේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ ගැහණු කෙනා කියනවා යොල්සෙහගෝ යතුර සහ නැත්නම් යතුර සමග චිගප් පසුම්බිය ඉස්සෝ තියෙනවා. හරිද? කෙරිගෝ ඒ වගේම යොගොන්දෝ ඉස්සෝ යොගොන් කියනවා මොකද්ද? යොගොන් කියනවා යොගොන් කියලා යොගොන් කියලා කියනවා මොකද්ද? පාස්පෝර්ට් එක. අර ඔයාලා දැන් මේ දවස්වල ගන්න ඔය උත්සුක වෙන්නේ පාස්පෝර්ට් එක. ඔයාලා දන්නවද ළමයි ස්කිල් එකේ කට් ඔෆ් එක දුන්නා මේ ඊයේ පෙරේදා. හොඳේ. ස්කිල් විභාගෙත් ඉවරයි. දැන් බොහෝ දුරට ඇඩ්මිෂන් නිකුත් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. ස්කිල් එකේ කට් ඔෆ් එක දුන්නා කියලා කියන්නේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ළමයිගේ වැඩ කටයුතු බොහෝ දුරට ඉවරයි. බොහෝ දුර කියන්නේ ගොඩ ඉවරයි. දැන් ඒ ළමයින් වෙබ් එකේ දාන්න තමයි තියෙන්නේ තොරතුරු ටික එකතු කරලා. හරිද? ඒක ඉවර වෙච්ච ගමන් බොහෝ දුර කියන්නේ මේක ඉවර වෙන අතරතුරම වගේ සමහරට ඔයාලට ඇඩ්මිෂන් දෙන්නත් පුළුවන්. හරි යොගොන් කියන්නේ පාස්පෝර්ට් එකට මොකක්ද එනම් මේ දෝ කියන්නේ. මේ තියෙන දෝ කෑල්ලක් මොකද්ද ළමයි? මේ තියෙන දෝ මොකද්ද මේ දෝ? දෝ කියන්නේ අල්තයන් එන යොගොන් දෝ කිව්වහම මොකක්ද තේරුම? පාස්පෝර්ට් එකත් යොගොන් දෝ ඉස්සෝ කිව්වහම එන පාස්පෝර්ට් එකත් ඉස්සෝ කියන මොකද්ද? තියෙනවා. පාස්පෝර්ට් එකක් තියෙනවා. හරි යන්න එහෙනම් මෙතන මෙයා දෙන්නගේ සංවාදේ පිරිමි කෙනා අහන බෑග් එකේ මොනවද තියෙන්නේ? ගැහණු කෙනා කියන යතුරු සහ පසුම්බිය තියෙනවා. ඒ වගේම පාස්පෝර්ට් එකක් තියෙනවා කියලා ඔන්නෝම කියනවා. එහෙනම් දැන් මේගොල්ලෝ මොනවද ගැනද මේ කතා කරේ? මේ උත්තර හතරෙන් බලමු සම්බන්ධයක් තියෙන්නේ මොකටද? ඒක වුණ හොඳට කල්පනා කරලා හිතලා මතලා කියන්න බලන්න මේ උත්තර හතරෙන් සම්බන්ධතාවයක් මේ සංවාදෙට තියෙන්නේ මොකද්ද? ජාතියක් ගැන කතා කරත් ජාතිකත්වයක් ගැන නැහැ. ඒවල තියෙන්නේ මොනවද? යතුරු අනම්මනම් බෑග් උන්නම තියෙනවා කියලා කියන්නේ. හරි. නෑ වයසක් ගැන අහුවද? වාගේ වයස කීයද? තාත්තගේ අම්මගේ වයස කීයද? එහෙම කියලා නෑ. චිගෝ ප්‍රැකියාවක් ගැන ඔයා මොකද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ? එහෙම අහුවද නෑ. අන්න මුල්ගොන්. බාණ්ඩ තමයි එන්නේ. ඇයි? අරය මොනවද තියෙන්නේ? අහනවා බෑග් එකේ. අරය බෑග් එකේ තියෙන දේවල් ටික කියනවා. එහෙනම් මුල්ගොන් බාණ්ඩ. හරිද? ඔන්න එහෙනම් දෙවෙනි පාඩමේ ප්‍රශ්න ඉවරයි. අද අපි තුන්වෙනි පාඩමේ ප්‍රශ්නත් කරනවා ළමයි. හරිද? තුන්වෙනි පාඩමට එන්න හැමෝම. තුන්වෙනි පාඩමේදී මේ තියෙන වචන මම කියලා දෙනවා. මේවා ඉතින් හොඳට පාඩම් කරගෙන එන්න ඕනේ පාඩමේදී ප්‍රශ්න කරන්න කලින්. සිංහල ට්‍රාන්ස්ලේට් පොතක් හැම ළමයෙක්ටම ලබා දීලා තියෙනවා. හරිද? ඊට ව්‍යාකරණ අපි ඉගෙන ගත්තා ෆිසිකලි. ඔන්ලයින් ක්ලාස් වල ළමයි ඔන්ලයින් ඉගෙන ගත්තා. හරිද? දෙබස් අහලා එන්න ඕනේ. මේ තියෙන මේකෙන් මේ දෙබස් අහලායි ප්‍රශ්න වලට එන්න ඕනේ. හරිද? හරි ඉතින් ඔන්න වචන තියෙනවා මේ ඔය වචන තමයි ප්‍රශ්නවල තියෙන්නේ මේ තියෙන වචන හරිද හොඳට පාඩම් කරලා එන්න ඕනේ හරි එන්න හරි මුන්න කොටස තියෙනවා මුන්න ටියුට් එකක් දීලා තියෙනවා හැම ළමයෙක්ටම හරි බලන්න ඔන්න තුන්වෙනි පාඩමේ ප්‍රශ්නවල දැන් කරන්න හදයි මම ළමයි රෙකෝඩින් එක ස්ටොප් කරලා ආයෙත් ඔන් කරනවා නැත්තම් කමන්න නැති දෙන්න එකට මම දානවා හරි බලන්න තාම් නෙයොන්වා තාම් කියන්නේ පහත අන්තර්ගතය සමග ගුවන්ගේ ඉක්මන සම්බන්ධතාවයක් තිබෙන පින්තූරය කරිමල් පුරුෂිප්ෂියෝ හරිද පහත විස්තරය සමග නෙයොන්වා කියන්නේ විස්තරය හොඳ හරි තාම් පහත විස්තරය සමග සම්බන්ධතාවයක් තිබෙන කරිමල් පින්තූරය පුරුෂිප්ෂියෝ කියන්නේ තෝරා
හරි ඊජ කියන්නේ මොකක්ද පුටුව ඉම්නිදා කියන්නේ මේ කියන අර්ථය එහෙනම් ඊජ ඉම්නිදා මොකද්ද එක ඊජ ඉම්නිදා පුටුවක් එක තමයි හරි පේසි ඉතින් පේනවනේ හරි ඊළඟ ප්‍රශ්නෙට යමු හරි ඔන්න බලන්න හරි බලන්න තාම් තනෝවා කියන්නේ පහත වචනය වා කිව්වහම සමග පහත වචනය සමග ගන්ගීතන සම්බන්ධතාවයක් තිබෙන ගොත් කියනවා මොකද්ද දෙය මූෂිම්නික්කා කුමද්ද වත මොකද්ද කියලා සරලව අහන්නේ හරිද පහත වචනය සමග ගන්ගීතන සම්බන්ධතාවයක් තිබෙන දෙය මොකද්ද මූෂිම්නික්කා හරි මෙතන කියනවා සෝෆා කියන්නේ සෝෆාව හරි බලන්න පළවෙනි එක කෙජොල් දෙවෙනි එක තියෙනවා නල්ෂි එහෙම තියෙනවා බලන්න කෙජොල් කියන්නේ මොකද්ද කෙජොල් ශ්‍රිතු කෙජොල් ශ්‍රිතු ශ්‍රිතු අර අපේ තියෙන අපේ නෙමෙයි සෝරි කොරියාවේ තියෙන මාස 4න් අතරට අර වහින් මේ වසන්ත කාලය හිම කාලය රස්නේ කාලය එහෙම තියෙනවානේ නාල්ෂි කියන්නේ මොකද්ද කාලගුණය කාගු ගෘහ භාණ්ඩ ත්‍රිමි විනෝදාංශය හරිද හරි දැන් සෝෆාව කියන එක සම්බන්ධතාවයක් තිබෙන්නේ කුමක් සමගද සෝෆාව සෙන්ගක්හේ පොසයෝ හිතලා බලන්න සෝෆාව කියන්නේ ශිතුවද්ද හිම වැටෙනවද සෝෆාවෙන් කාලෙකට නෑනේ නේද කාලගුණයක් දක්වමු හිම ගහනවද සෝෆාවෙන් නෑනේ විනෝදාංශයද සෝෆාව විනෝදාංශයකට නෑ ඉතින් ගන්න පුළුවන් නමුත් මේ සෝෆාව ගාන යන්නේ මොනවද ගෘහ භාණ්ඩ හරි 3 හරි අපි ඔහොම තුන්වෙනි ප්‍රශ්නයටත් එමු තාම්චුන් මිච්චිල්චුල් පුපුනි මත්නෙන් මුංජාගල් කුරුෂ්‍යෝ මොකද කියන්නේ තාම්චුන් පහත් දේවල් අතුරින් මිච්චුල්චින් පුපුනි යටින් ඉරක් ඇඳි කොටසට මත්නන් ගැලපෙන මුංජාගල් වාක්‍ය කුරුෂිප්චෝ තෝරන්න හරිද බලන්න පළවෙනි එක පංගේ ඔජ්ජංගා ඔක්සව් හරිද මම ඔන්න වචන ටික මුලින් කියලා ඉන්න දැන් මේ ඉරක් ඇඳලා තියෙන මෙතනටනේ බලමු වචන ටික මුලින් පංගේ කාමරයේ ඔජ්ජං කියන්නේ මේ ඇඳුම් රාක්කයක් හරිද ඔක්සව් කියන්නේ නැහැ කියලා නැහැ අපි දැන් දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටික කරලා එනකොටත් අපි කිව්වා නැහැ කියලා කියද්දි ඊට කලින් යන නාමපද දා නීගා හරි මෙතන ගානක් දාලා ඒක ගාද මෙතන දෙන්න ඕනේ ඊ දෙන්න ඕනේ අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ කියලා කියන්නේ අර ස්වරයක් දහල් කිරීමක්ද බලලා දාන්න දැන් මෙතන මේ තියෙන්නේ මොකක්ද දරුවෝ ගානේ හරි ඔජ්ජං කියන එක අවසන් හැබැයි මොකකින්ද අල් කිරීමෙන් අවසන් වෙන්නේ එහෙනම් දාන්න ඕනේ මොකද්ද ගානේ මේ මොකද්ද ඊ ගානේ මේ දාන්න ඕනේ ඊ හරිද ඊ එනවා ඊ ලියා ගන්න එතන දැන් බලන්න ඊළඟ මොකද්ද කියන්නේ තොනන් නොම්බු අනියෝ මම මෙතන කියනවා නෙවෙයි කියලා නෙවෙයි කියන්නේ මොකද්ද නොම්බු කියන්නේ කාටද නොම්බු ගොවියා මම ගොවියෙක් නෙවෙයි කියලා කියන්නේ චොනන් කියන්නේ මම නොම්බු කියනවා ගොවියට මෙතන කියනවා නෙවෙයි කියලා හොඳටම දැන් කල්පනා කරලා බලන්න නෙවෙයි කියලා කියද්දී අපි ඊට කලින් තියෙන නාමපදෙට දාන්නේ ඊද ගාද ඕ ඊ ගානක් තමයි දැන් මෙතන දාලා තියෙන්නේ ඊ දැන් මේ නොම්බු කියන නවුන් එක අවසන්ලා තියෙන්නේ හල් කිරීමකින්ද සොරයකින්ද මේ බූ සොරයකින් අවසන්ලා තියෙන්නේ එහෙනම් දාන්නේ ඊ නෙමෙයි මොකද්ද එතන එන්න ඕන මොකක්ද දරුවෝ එහෙනම් ගා නොම්බු ගානියෝ තේරුණාද හරි බාන ඊළඟ එක 3 තරශ්ෂිනන් හොේසායේ ඉස්සයෝ තරශ්ෂිනන් තරා මහත්මිය හොේසා ආයතනේ ඉස්සයෝ කියලා කියන්නේ හරිද
ඉත්සයෝ ඉන්නවා. තරා මහත්මිය ආයතනයේ ඉන්න. හරි. දැන් බලන්න මේ ඒ කියලා දාලා දැන් ඔයාලා කල්පනා කරන්න පුළුවන් ඒ කියන්නේ ටර්මයි කියලා. නැහැනේ මං ඉගෙනුවා ඉන්නවා තියෙනවා ජීවත් වෙනවා කියලා වගේ වචනයක් ඇවිල්ලා ඊට කලින් තියෙන නාම බදල මෙහෙම ඒ එනවා නම් එතනදී අර්ථය මොකක්ද මේ ස්ථානයේ කියන එක. හරිද? එහෙනම් දැන් මෙතන කියන්නේ තරා මහත්මිය ආයතනයට ඉන්නවනේ මේ ආයතනයේ ඉන්නවා. අන්න ඒක දාලා තියෙන එක හරි. එතනට ඒක තමයි එන්න ඕනේ. හරි හරි එතනට ඊගා දැම්ම නම් වැරදි. හරිද? හොඳට ඒක මතක තියාගන්න. හරි. එහෙනම් උත්තරේ 3 අපි ඒවාට 4ක් සාකච්ඡා කරමු. හරි බලන්න යුසුපනන් යුසුප සිග්දන්ගේ හබල් මොගෝයෝ යුසුප සිග්දන් කියනවා වන්හල නැත්තම් ආපන ශාලාව පප් කියනවා මෙතන බත් මොගයෝ කියන බත් කනවා කියලා අවසානයේ දිනනවා බත් කනවා. මෙතන කියන්නේ යුසුප. එහෙනම් දැන් මෙතනට ඒද එන්න ඕනේ මොකද්ද බලන්න කල්පනා කරලා බලන්න සිග්දන් කියන්නේ අවන්හල ආපන ශාලාව. අවන්හලට බත් කනවා. යුසුප අවන්හලට බත් කන නැත්තම් මොකද්ද මෙතන එන්න ඕනේ එසෝ. ඒනේ මේ දරුවෝ එන්න ඕනේ මොකද්ද වචනේ? මෙතනට එන්න ඕනේ එසෝ. අවන්හලේ ඉඳන් යුසුප අවන්හලේ සිට අවන්හලේ ඉඳන් කියන්නේ මේ සිග්දන් කියන එකට මේක කැපිලා මෙන්න මේ එසෝ කියන එක එන්න ඕනේ. හරිද? සිග්දන් එසෝ පබල් මොගෝයෝ යුසුප අවන්හලේ ඉඳන් බත් කනවා. ලියන්න බලන්න. ටක් ගාලා ලියා ගන්න. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නෙට එන්න. අමාරු නෑ ප්‍රශ්න කරන එක පේනවාද? හොඳට පාඩම් කරලා තියෙනවා නම් අපි මේව හොඳට පාඩම් කරගෙන අපිට යන්න පුළුවන්. හරි බලන්න ඔන්න පින්කම් ප්‍රශ්නයක්. ඉතින් මේවා ඉතින් දකින්න ඔයාලට හම්බෙයි පේපරේදී බොහෝ දුරට එකක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඡේද ප්‍රශ්න එකක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. හරි බලන්න පින්කණේ තුරකල් හිස්තැනට ඇතුළත් වන හජන් කියන්නේ වඩාත් අල්මජන් ගැලපෙන. වඩාත් ගැලපෙන ගොත් කියනවා දෙය කොරජිප්ෂෝ කියන්නේ මොකද්ද? තෝරන්න. හරිද? හිස්තැනට වඩාත් ගැලපෙන දෙය තෝරන්න. හරිද? හිස්තැනට ඇතුළත් වන හරිද? මෙතන හිස්තැනට ඇතුළත් වන වඩාත් ගැලපෙන දෙය තෝරන්න. හරිද? ප්‍රශ්නේ බලන්න. මොරිගා නොමු මොරි දැන් මොරි කියලා උඩට කියන කොණ්ඩේටත් කියන දැන් මෙතන මම ගැලප් වාක්‍ය මම කියවලා තියෙන ඉතින් මම කෙලින්ම ගන්නම් මෙතන කොණ්ඩේ කියන අර්ථය. ඔයාලා වාක්‍යයක් කියවන චුට්ට ඉස්සරහට ගිහින් බලන්න හරි තේරුම වචනෙන් ගන්න. හරිද? නොමු කොණ්ඩේ ගොඩක් කිරෝයෝ. දිග. වද කියන්නේ කොණ්ඩය ගොඩක් දිගයි. නෙයිල් මොරිගා චිරොරෝ හෙට කොණ්ඩය කපන්න. නෙයිල් හෙට මොරි කොණ්ඩේරල් කියන්නේ ඉතින් කර්මපත්‍යක්. හෙට කොණ්ඩය චරරෝ කපන්න. හෙට කොණ්ඩේ කපන්න හිස්තනක්. ඒ දාලා ඉතින් ඔන්න ට වෙන්න පුළුවන්. හෙට ඉතින් කොණ්ඩේ කපන්න මොකක් ස්ථානට යනවා කියලානේ මේ කියන්නේ කල්පය කියන්නේ යනවා කියලා. යන්න ඉන්නේ කියලා වගේත් අපිට ගන්න පුළුවන්. යන්න ඉන්නේ. එල්කොයෝ කියන්නේ අනාගත කාල ව්‍යාකරණයක් මෙතන තියෙනවා. හොඳේ. අනාගත කාල ව්‍යාකරණයක් අපි ඔය ඉගෙන ගත්තා. හරි. ඒතර මෙතන ට වෙන්නත් පුළුවන් එම ස්ථානය වෙන්නත් පුළුවන් අපිට හරියට මේක කියන්න බෑ. ඒ හරිය චුට්ටක් එක ඉන්න ඕනේ ගන්න. හරි. හරි බලන්න. එතන මෙතන යනවා කියන හින්දා නම් කෙලින්ම අපිට දැන් ට ගන්න පුළුවන්. යනවා කියන දේ අනිවාර්යෙන් ට තමයි තේරුම්. බලන්න කොපි ෂොප් කියන්නේ මොකද්ද? කොපි අල. පියෝනාජොන් පහසු වෙළඳසැල. පහසු වෙළඳසැල නැත්තම් පැය 27 මැරලා තියෙන කඩේ. හරි. උජේගුක් තැපැල් කාර්යාලය. තැපැල් කාර්ය. මියොන්ශීල් සැලෝන් මේ සැලෝන් එක අපි කියන මේ බාබර් සාප්පුව. අපි කියනකොට සැලෝන් නෙදී සැලෝන් කොණ්ඩේ කපන කඩේ. හරිද? කොණ්ඩේ කපන ස්ථානය. බාබර් සාප්පුව නේ සැලෝන් කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බාන්න දැන් හිස්තැනට දාලා මේක. මම මගේ කොණ්ඩේ ටිකක් දිගයි. මම කොණ්ඩේ කපන්න මේ කෝපි හලට යනවා.
කොණ්ඩේ කපන්න කොපි හරිලා කොපිය කොන ඔළුවේ හදා ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒක ගන්න බෑ. ඊට පස්සේ බලන්න මේ පහසු වෙනසල පහසු වෙනසල කියන්නේ දරු මේ කොණ්ඩේ කපන්න තරම් නෙමෙයි. ඒ අපේ ටවුන් වල තියෙන අපේ ටවුන් වල නැති අය ලස්සන අපිට පිළිවෙලට තියෙනවා සුපර් මාකට් වගේ චූටි. හරිද? අපේ ටවුන් වලත් ඔය රෑට තියෙන ඔය ඇරලා උදේ වෙනකම් පොඩි පොඩි කඩ අන්න ඒ වගේ කොරියාවෙත් තියෙන. ඉතින් කොරියාවේ අපේ තියෙන වෙනස අපේ තියෙන පෙට්ටි කඩනේ. කොරියාවේ තියෙන ඉතින් පොඩි සුපර් මාකට් එකක් ඇතුළට ගිහිල්ලා ඉතින් තෝරලා බලලා දෙන බලලා එහෙම ගන්න පුළුවන්. චූටි ගොඩක් ලොකු ඉඩ කඩක නෙමෙයි එක තැන ගොඩක් බඩු තියෙනවා. ඔය කතා බලන්න දැකලාද? ඊට පස්සේ කොණ්ඩේ කපන්න තැපල් කාර්යාලයට ගිහලා එනද කොණ්ඩේ කපන්න හම්බ වෙනවා. කොණ්ඩේ පැක් කරලා වෙන කාට හරි ඩිලිවර් කරන්න පුළුවන්. එහෙනම් කීයද 4 එන්නේ උත්තරේට? 4 සැලොන් එකට තමයි කොණ්ඩේ කපන්න අපි යන්න ඕනේ. හරි ඊළඟ එක බලන්න. ඡේද ප්‍රශ්නය. හරි බලන්න මොකක්ද අහන්නේ තාම් කරලිල්ගෝ පහත ඡේදය කියවා න්‍යොංගවා කතන් න්‍යොංගවා කියන අන්තර්ගතය සමග කතන් සමාන ගොත් දෙය කුරුසිප්ෂියෝ තෝරන්න. පහත ඡේදය කියවා අන්තර්ගතය සමග සමාන දෙය තෝරන්න. හරිද? හරි. බලමු ඔන්න ඡේදය. කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ඊටාම ලේසි. මම වචනෙන් වචන පැහැදිලි කරනවා. ඔයාලා අවශ්‍ය කරන දේවල් ලියා ගන්න. හරිද? බලමු. ඉතින් මගේ නෝට් එකත් ළඟට ගත්තා බලමු. හරි බලන්න හංගුගේනම් කොරියාවේ හන්ගය හන්ගය කියන්නේ මේ එක්. හරි හන් කියන්නේ එක් මේ ගේ කියන්නේ ද්‍රව්‍ය ගණන් කරන දෙයක් මේ පොදුවේ භාණ්ඩ ගණන් කරන භාවිත ඊයකින් අයිතිය හංගවනවා. නමුත් අපිට මේක ගන්නපන් ඒක කොරියාවේ එක තක්බ්යොල් ශිවා තක්බ්යොල් ශිවා තක්බ්යොල් ශිවා කියන්නේ තක්බ්යොල් කියන්නේ මොකද්ද මේ විශේෂ ශී කියනවා මොකද්ද තක්බ්යොල් කියන්නේ විශේෂ ශී කියනවා නගරයක් වා කියනවා මොකද්ද සමග තමයි මෙතන ශී කියන්නේ නගරය හොඳ නගරය කොරියාවේ එක් විශේෂිත නගරයක් සහ නැත්නම් සමග කියනවා ඒ ගන්න පුළුවන් හරිද සහ හන්ගේ එක් ආයිත් එක් කියන අර්ථය එක් තිබ්බියොල් ඡාදිසි එක් ඊට පස්සේ කියන තිබ්බියොල් ඡාදිසි ස්වයං පාලන නගරයක් මෙන්න මේ හොඳට මාක් කරගන්න හොඳද ඡාදිසි ස්වයං පාලන නගරයක් හරිද කොරියාවේ එක් විශේෂ නගරයක් සහ එක් විශේෂ ස්වයංපාලන නගරයක් මෙතනත් අපිට ගන්න පුළුවන් මේ විශේෂ ස්වයංපාලන නගරයක්. ඔන්න මම ඒකේ තේරුම නිකන් දිගට තියෙන ඉඳ ලියන්න. විශේෂ ස්වයංපාලන නගරයක්. හරිද? මෙතන ඊට පස්සේ කමාවක් තියනවා දාලා. හොඳයි. හරි. මොන මායිත් පාරක් කියන බලන්න කොරියාවේ එක් විශේෂ නගරයක් සහ එක් ස්වයංපාලන නගරයක්. හරිද? යොසොත්ගේය යොසොත්ගේය කියන්නේ 6ක් නගරයක් ඊට පස්සේ 6ක් මෙතන කමාවක් දාලා නැති මෙතන කඩලා තියෙනවා හොඳේ නගරයක් ඊට පස්සේ 6ක් 관역시가 있습니다 관역시가 있습니다 관역시가 있습니다 කියන්නේ විශාල නගර ඇත 있습니다 තියෙනවා විශාල 관역 කියන්නේ විශාල විශාල ශී කියන්නේ ඉතින් නගර මේ විශාල නගර තියෙනවා හයක් විශාල නගර තියෙනවා මෙතන යොසොත්ගේ හයක් විශාල නගර තියෙනවා ඉස්සම්ද තියෙනවා කියලා කියන්නේ හරිද හරි ඊට පස්සේ බලන්න සෞරන් කජං 큰
සෝරන් කියන්නේ සෝල් මේ නගරයක් කොරියාවේ තියෙන සෝල් හරිද සෝල් කජංකන් වඩාත් විශාල කජංකන් වඩාත් විශාල කන් කියන්නේ විශාල හොඳ කජං වඩාත් විශාල තොසිරෝ නගරය වඩාත් විශාල නගරය නැත්නම් නගරයේ කියලා අපිට ගන්න පුළුවන් නගරයේ කියලාම ගන්නදරු තොසිරෝ නගරයේ නැත්නම් අපිට වාක්‍ය ගැලපෙනවා හරි නගරයේ මෙතන රෝ එකත් එක්ක තියෙන හින්දා නගරයේ කියලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ වචන ටිකක් තියෙන ටිකක් තේරුම් ලියන්න මම මෙතන ලියන්න යන්නේ ඔයාලා ලස්සනට ලියා ගන්න චොන්චි චොන්චි කියනවා මොකද්ද චොන්චි දේශපාලනය දේශපාලන කියලා ලියා ගන්න දේශපාලන එක අන්න එක කියලා දැන් ඊට පස්සේ මෙන්න මේ දෙක තියෙනවා kyonje kyonje කියලා කියනවා ආර්ථික ආර්ථික හරිද ආර්ථික මුන්හා සංස්කෘතිය මම ඉරක් ගන්න දැම්මේ සංස්කෘතිය සංස්කෘතිය කියලාම ගන්න ඊ එක තියෙන හින්දා අයිති හංගවරවන්නේ සංස්කෘතියේ සංස්කෘතියේ චුන්සිම්ජිම් නිදා චුන්සිම්ජිම් නිදා කියනවා කේන්ද්‍රස්ථානයයි 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 අන්න මොකද්ද කියනවා මේ මොකද්ද ළමයි කියන්නේ සෝල් වඩාත් විශාල නගරයේ සෝල් වඩාත් විශාල නගරයේ දේශපාලන ආර්ථික සංස්කෘතික කේන්ද්‍රස්ථානය වේ කේන්ද්‍රස්ථානයයි නැත්නම් ඉමිදා තිනින්න ඕන නම් වෙයි කියලා ගන්නත් පුළුවන් කේන්ද්‍රස්ථානය වේ හරිද මම ලස්සනට වාක්‍ය මම පැහැදිලි කරා බලන්න බූසානන් බූසාන් කියන්නේ බූසානන් කියන්නේ නිපාතය බූසාන් කියන්නේ නගරයක් කොරියාවේ තියෙන හරිද බලන්න මොකද්ද මේ කියන්නේ කියලා දැන් මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන් බූසාන් කියන්නේ මොකක්ද කියලා බූසාන් එන් කියන්නේ නිපාතයක් තූබොන්චෙරෝ මෙන්න මේක හොඳට පාඩම් කරගන්න තූබොන්චෙරෝ කියන්නේ දෙවනුවට තූබොන්චෙරෝ දෙවනුවට එහෙනම් සේබොන්චෙරෝ වගේ තිබ්බනම් තුන් වෙනුවට තූ කියන්නේ දෙකනේ ළමයි තූ කියන්නේ දෙක හන්තු සේ තුනනේ සේ කියන්නේ නම් සේබොන්චෙරෝ තුන් වෙනුවට හරි තූබොන්චෙරෝ දෙවනුවට කන් විශාල කන් විශාල තොෂිරෝ නගරයේ ඔන්න කලින් කතාවම තමයි සෝල් වල කිව්වා දැන් ඔන්න බුසාන් ගැන කියන්න හදා නගරේ අරන්දවුන් ලස්සන නැත්තම් අපි කියනවා මොකද්ද වචනයක් දෙන්නම් සුන්දර අරන්දවුන් ලස්සන නැත්තම් අපි කියනවා සුන්දර හෙබියෝනි ඉස්සෝ වෙරළක් තියෙනවා වෙරළක් තියෙනවා ඉස්සෝ තියෙනවා නැත්නම් තිබිලා කියලා වයිත් ගන්න වෙරළක් තිබිලා වෙරළක් තියෙනවා වෙරළක් තියෙනවා වෙරළක් තියෙනවා මානන් ගුවන්ගෙගින් මානන් ගුවන්ගෙගින් මානන් කියන්නේ ගොඩක් මානන් ගොඩක් ගුවන්ගෙගින් සංචාරකයින් ගොඩක් සංචාරකයින් ගොඩක් සංචාරකයින් පංමුල් හම්නිදා පංමුන් හම්නිදා පංමුන් හම්නිදා කියන්නේ නරඹනවා නැත්නම් පැමිණෙනවා හරිද අපි කියන සංචාරය කරනවා කියලා ගන්නත් පුළුවන් කියන්නේ ගොඩක් ගුවන්ගෙගින් සංචාරකයින් ගොඩක් සංචාරකයින් පැමිණෙනවා නැත්නම් සංචාරය කරනවා පංමුන් හම්නිදා නරඹනවා කියන වගේත් ගන්න පුළුවන් නරඹනවා සංචාරකයින් පැමිණෙනවා හරිද ඊළඟ වාක්‍යයට එන්න හොඳ දැන් ඊළඟ එක වාක්‍ය ලස්සනට කියවද ඊළඟ බලන්න ඉන්චොනෙන් ඉන්චොන් දැන් ඔයාලා අහලත් ඇති මේක ඉන්චොන් වලින් ගොඩ බාන කියලා අයියලා එහෙම අක්කලා මේ කියන්නේ ඉන්චොන් හරි ඉන්චොන් කියන්නේ කොරියාවේ තියෙන නගරයක් ඉන්චොනෙන් ඉන්චොන් කුක්ජේ කොන්හන්වා කුක්ජේ කොන්හන් කුක්ජේ කොන්හන් කියන්නේ කුක්ජේ කොන්හන් ඔන්න හොඳට පාඩම් කරගන්න හරිද
කුක්ජේ කොහන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්චොන් කුක්ජේ කොහන්ගා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගවා කියන එකත් එක්ක සහ කියන අර්ථය එනවා. හරි ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඊට පස්සේ වෙන විදිහට බලන්න ළමයි වචනයක් මේ මොකද්ද මේ කියන්නේ ඉන්චොන් හං කියලා කියන්නේ මේක අහලා නැතුවද ඔයාලා වැඩි ඉන්චොන් හං ඊත්නන් ඉන්චොන් හං ඊත්නන් කියන්නේ ඉන්චොන් වරාය තියෙන ඉන්චොන් හං කියන්නේ මොකද්ද ඉන්චොන් වරාය ඉත්නන් තියෙන තේහන් මින්ගුග් කියන්නේ මොකද්ද අන්න ලස්සන පාඩම් කරගත්ත යුතුයම මත තේහන් මුග් කියන්නේ වරාය තියෙන කියලා ඉස්සනත් මේ තියලා ඉත්නන් කියලා තියෙන කියලා තේහන් මින්ගුක් අපේ කොරියා දැන් කොරියෙන් නැහැ තේහන් මින්ගුක් කියන්නේ මොකද්ද අපේ කොරියාව නැත්තම් කොරියාවේ දකුණු කොරියාවේ කියන අර්ථය ගන්නත් පුළුවන් නැත්තම් මේකට වඩාත් ගැලපෙන්නේ මෙන්න මේක තේහන් මින්ගුක් අපේ කොරියාව තේහන් මින්ගුක් අපේ කොරියාවේ ගුවන්මුන් නිම්දා ගුවන්මුන් කියනවා මොකද ඉම්නිදා නම් වේනේ ගුවන්මුන් නිම්දා කියන්නේ දොරටුවයි මුව අපි මේකට ගමු නිකන් අර පොඩි ලස්සන වචනයක් දාලා මුව දොරටුවයි විතරියන් කියන්නේ මුව දොරටුවයි නැත්නම් දොරටුවයි කියලා නිකන් තියන්නත් පුළුවන් හරිද මොන මම වාක්‍ය ආයෙත් කියනවා හොඳේ ඔන්න බලා ගන්න ඉන්චොන් ගුවන් තොටුපළ සහ ඉන්චොන් වරාය තියෙන අපේ කොරියාවේ තේහන් මින්ගුග අපේ කොරියාවේ මුව දොරටුවයි හරිද හරි බාන්න ඊළඟට මොකද්ද කියන්නේ උත්තර හතර තමයි දැන් කියා ගන්න තියෙන්නේ හරිද හරි බලමු උත්තර හතර මොකද්ද කියලා දැන් ඔන්න ගැලපෙන එක අහන්නේ රයිට් මම උත්තර හතර පැහැදිලි කරනවා ඔයාලත් බලලා තෝරන්න බලන්න හරි එක මොකද්ද කියලා රයිට් හරිද හරි බලන්න ඉන්චොන් කොරියාවේ ඉන්චොන් කියන අපි අර අන්තිමට කතා කරපු වාක්‍යවල මෙතන ඉන්චොන් කොරියාවේ තොෂි නගර අතරින් චුන්ගෙසෝ අතරින් තූබොන්චරෝ දෙවනුවට කන් විශාල කොසිම්ද නගරය වේ කියලා කිය හරි ඉන්චොන් කොරියාවේ තොෂි චුන්ගෙසෝ නගර අතරින් ඉන්චොන් කොරියාවේ තොෂි චුන්ගෙසෝ නගර අතරින් තූබොන්ච දෙවනුවට විශාලතම නගරයයි ඇත්තද දෙවනුවට විශාලතම නගරය මොකද්ද ළමයි බූසාන් අපි අර කතා කරේ බූසාන් නේ හරි ඊට පස්සේ මොකද්ද හංගුගේනෙන් කොරියාවේ තුක්බියොල් මොකද්ද තුක්බියොල් විශේෂ නගරය සහ කොරියාවේ විශේෂ නගරය සහ ග්වන්යොන්ෂිගා කියනවා විශාල නගරය කොරියාවේ විශේෂිත නගරය සහ විශාල නගරය මෝදු ඔක්කොම ඉසොද්ගීත්සම්නිද හයක් තියෙන ඔක්කොම මෝදු කියන ඔක්කොම ඉසොද්ගේ හයක් ඉත්සම්නිදා කියනවා තියෙනවා කියලා කියනවා ඉත්සම්නිදා තියෙනවා ඔන්න මයි පාරක් කියන බා කොරියාවේ ත්බ්යොල්චිවා විශේෂිත නගර සහ කොරියාවේ විශේෂිත නගර සහ
ග්වන්යොක්ෂික විශාල නගර මේක මේ විශාල හොඳේ මේක විශාල මේක විශේෂිත අප අටලව ගන්න එපා විශේෂිත මේක විශාල මෝදු ඔක්කොම හයක් තියෙනවා කියලා කියනවා නෑනේ විශේෂිතම මේ විශේෂිත නගර ඒ විශාල නගර ඔක්කොම නෙමේ හයක් තියෙනවා කියලා කිව්වේ හරිද විශාල නගරයි මේ සෝල් එක්ක තවත් නගර හයක් තියෙනවා කියලා තමයි කිව්වේ හරි ඉන්ටොන් එක දාලා එහෙම කිව්වේ නැහැ එන එකත් උත්තරේ වැරදි ඊට පස්සේ කියනවා ගුවන් ගෙක්දරන් මේ සංචාරකයින් ගුවන් ගෙක්දර මේ සංචාරකයින් අරම්දවුන් මේ සුන්දර ලස්සන සුන්දර හේබියෝලන් පොර්යගෝ වෙරළ හේබියෝන් වෙරළ පොර්යගෝ බලන්න හේබියෝන් පොර්යගෝ වෙරළ බලන්න බූසාන චත්සමිදා බූසාන් චත්සමිදා කියන්නේ හොයන බූසාන් හොයන බූසාන් කියන්නේ මේ බූසාන් කියන නගරය බූසාන් හොයනවා කියලා කියනවා අන්න මුහුදු වෙරළක් තිබ්බේ කොහෙද ළමයි බූසාන් වලනේ හරි එහෙනම් නේද දැන් මොකද කියන්නේ මේ සංචාරකයින් සුන්දර වෙරළ බලන්න බූසාන් හොයනවා හොයලා බලනවා බූසාන් ගැන හොයලා බලනවා අන්න එහෙනම් තුන තමයි උත්තරේ හරි ඇයි බූසාන් වලනේ ලස්සන වෙරළක් තියෙනවා කියලා කියන්නේ හරිද අපි හතරත් බලමු හංගුගේසෝ කොරියාවේ කජන්කන් වඩාත් විශාල තොසි නගරය සෝල් කොරියාවේ වඩාත් විශාල නගරය සෝල් තේහන්මින්ගුග වන්මුනිම්නිදා අපේ කොරියාව සෝල් අපේ කොරියාර මං ඉස්සෙල්ලා වචනයක් කියලා දුන්නේ අපේ කොරියාවේ මුව දොරටුවයි මුව දොරයි සෝල්ද ළමයි මුව දොර කිව්වේ ඉන්චොන්ද මුව දොර කිව්වේ මේ දෙන්න මෙතන මෙතින් ගොන්න මෙති වෙන්න මේ ඉන්චොන් තමයි මුව දොර කියලා කිව්වේ හරිද ඉන්චොන් වල තමයි අර මොකද්ද ගුවන් තොටුපළයි මේ ඉන්චොන් වරායයි තියෙන ඉත්නන් තේහන්මින්ගුග මෙතන කියනවානේ ඉත්නන් තේහන්මින්ගුග කියන්නේ මේ අපේ කොරියාව ගුවන්මුනිම් නිදා මේ මෝදොරටුවයි කියලා කියනවා හරිද එහෙනම් මේකත් උත්තරේ වැරදි කියලා උත්තරෙට එන්නේ 3 හරිද කට්ටිය නින්ද ගිහලත් දන්නේ නැහැ නේද හරි ලියා ගන්න මොනවද තියෙනවන්න ලියා ගන්න මගෙත් එක්කම යමු වැඩේ මම රෙකෝඩින් එකක් කොහමද දානවා දවස් කීපයකට බලන්න හරි නම් එන්න තෙත්ගි ප්‍රශ්න වලට එන්න ළමයි තෙත්ගි මෙන්න මේ නම්බර් එකෙන් තමයි මේක අහන්නේ ගෙදරදී හොඳට අහන්න හරිද ගෙදරදී හොඳට අහන්න කලින් වගේ විදිහ ප්‍රශ්නයක් මම ටක් ගාලා ප්‍රශ්නේ නිකන් කියන්න යන්නම් තාම තිද්ගෝ පහත් දේ අහලා පින්කණේ අල්මදන් හිස්තැනට ගැලපෙන දේ තෝරන්න හිස්තැනට ගැලපෙන දේ තෝරන්ති හරි මෙන්න මෙතන තමයි හිස්තැන තියෙනවා හිස්තැන පුනාලගේ පොත්වල නැත්තම් මෙතන අඳගන්න හිස්තැන හරිද හරි ලිස්නින් ප්‍රශ්නේ තාම සරලයි ලේසි කරගන්න පුළුවන් ඡේදරව ප්‍රශ්න වගේ අමාරු ගොඩ වෙලාවක් යන එකක් නෙමෙයි හරි මෙතන මැද්දට ඇහෙන එක තෝරන්න තියෙනවා මම වාක්‍ය කියනවා වාක්‍යයේ මැද්දට ඇහෙන වචනේ තෝරන්න යොගිනන් 은행입니다. 다시 여기는 은행입니다. 은행 මේ තියෙන 은행 බලන්න මේක මෙතන දාලා බලන්න මැද්දට දාලා බලන්න 은행 හරිද හරි ඊළඟ ප්‍රශ්නටත් එන්න හරි මොකක්ද කියන්නේ තාමල් තිද්ගෝ පහත දේ අහලා මුරමේ අල්මද ප්‍රශ්නයට ගැලපෙන තෙදක් පිළිතුර කුරුසිප්ෂෝ කියන්නේ තෝරන්න තාමල් තිද්ගෝ පහත දේ අහලා මුරමේ අල්මද ප්‍රශ්නයට ගැලපෙන තෙදක් පිළිතුර කුරුසිප්ෂෝ තෝරන්න හරි මම මුලින් උත්තර හතර කියලා ඉන්නම් බලන්නේ ඔව් ඊජාරව සායෝ ඔව් පුටුවක් මිලදී ගන්නවා ඔව් පුටුවක් මිලදී ගන්නවා නැහැ ඊජයෝ නැහැ පුටුවක් ය
ඊට පස්සේ කියනවා ඔව් පුටු ගොඩයි. ඔව් පුටු ගොඩක්. ඊට පස්සේ කියනවා නැහැ ඊජගා නොපායෝ. නැහැ පුටු නොල්දා පළල් නැත්නම් අපි කියනවා පුළුල් කියලා. පළල් නැත්නම් මොකද? පුළුල් කියලා කියනවා. නැත්නම් ඉතින් මේකට අර උසයි කියන වගේ අර්ථය ගන්න පුළුවන්. උසයි නොබ්දා උසයි. හරිද? පළල් පුළුල්. හරිද? නැහැ පුටු උසයි. හරි බලන්න ඔන්න දැන් මම ප්‍රශ්නය අහනවා. මම ප්‍රශ්නේත් ඔයාලට චුට්ටක් පෙන්නන්න යන්න. නැත්නම් මේක පාඩම් නැති හින්දා. හරි බලන්න. ඊජාගා ඉස්සයෝ පුටුව තියනවාද කියලා අහන්නේ මේ. ඊජාගා ඉස්සයෝ පුටුව තියනවාද? ඊජාගා ඉස්සයෝ පුටුව තියනවාද? පුටුව තියනවාද කියලා අහනවා. එහෙනම් ආ දෙන උත්තරේ මොකද්ද? පුටුව තියනවාද කියලා අහුවාම මෙලදී ගන්නවා කියලා කියන්න පුළුවන්ද? නැහැ පුටුවක් කියලා කියන්න පුළුවන්ද? මෙන්න මේක තමයි උත්තරේ දෙන්නේ. ඔව් පුටු ගොඩක්. පුටුවක් තියෙනවා. ඔව් පුටු ගොඩක්. ගොඩක් කියලා කියනවා. පුටු ගොඩක්. හරි ඊළඟට එන්න ඕන මම උත්තර හතර කියලා ඉන්නවා. අර පල්ලෙහා ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කරලා කියලා දෙද්දි එතන බලන්න ඕනද? හරිද? හරි. බලන්න ඔන්න ඔජේ කස්සයෝ ඊයේ ගියා. ඔජේ කස්සයෝ ඊයේ ගියා. මේ ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. ඔජේ කස්ස ඊයේ ගියා. ඊට පස්සේ මෙතන කියනවා තුන්වෙනි උත්තරේ චිංගුගා කස්සයෝ යහළුවා ගියා. යහළුවා ගියා. චිංගුගා කස්සයෝ යහළුවා ගියා. ඊට පස්සේ මෙයිල් කස්සයෝ හැමදාම යනවා. හැමදාම යනවා. තිහා චොල්ලෝ කස්සයෝ උමන් දුම්රියෙන් ගියා. උමන් දුම්රියෙන් ගියා. උමන් දුම්රියෙන් ගියා. තිහා චොල් කියන්නේ උමන් දුම්රියනේ. උමන් දුම්රියෙන් කියලා ඉන්නේ මෙන්න මෙයාගෙන් රෝ වලින් ව්‍යාකරණයක්. හොඳ රෝ තිහා චොල්ලෝ කස්සයෝ උමන් දුම්රියෙන් ගියා. අර උනන් ප්‍රශ්නේ අහනවා බලන්න. සිජාන්ගේ ඔතොක්කේ කස්සයෝ පොළට කොහමද ගියේ? පොළට කොහොමද ගියේ කියලා අහන්න. දැන් අන්න ඔයා කියපු විදිය මේකෙන් තෝරන්න. පොළට කොහොමද ගියේ? ගියපු විදිහක් කියන්න ඕනේ එහෙනම්. මොකද්ද උත්තරේ එන්න ඕනේ ඔලුවට? 4. ගියපු විදිහෙන් කියන්නේ මේ අනිත් ඒවල කියන්නේ ඊයේ ගියා යාළුවා ගියා හැමදාම ගියා හැම. තියාත ලෝමන් දුම්රියෙන් ගියා. එහෙනම් ඒක තමයි උත්තරයට එන්නේ. හරිද? හරි බලන්න හතරවෙනි ප්‍රශ්නය තූ සරමන් පුද්ගලයන් දෙදෙනා මෝසේතේහි කුමක් පිළිබඳවද මරාගෝ ඉස්සම්නික්කා කතා කරමින් ඉන්නේ. පුද්ගලයන් දෙදෙනා කුමක් පිළිබඳවද මරාගෝ ඉස්සම්නික්කා කතා කරමින් ඉන්නේ. හරිද? උත්තර 4 චිබානිල්. චිබානිල් කියනවා මොකද්ද? ගෙදර දොරේ වැඩ. ගෙදර දොරේ වැඩ. ගෙදර දොරේ වැඩ. සොරිබෝ. සොරිබොබ් කියනවා මොකද්ද? ඉහුම් පිහුම් ක්‍රම. ඉහුම් පිහුම් ක්‍රම. ඉහුම් පිහුම් ක්‍රම. ඊට පස්සේ කියනවා තේජුම් කියවතුම් පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනය ඊට පස්සේ කියනවා තොන්ජා චෙපුම් විද්‍යුත් උපකරණ නැත්නම් අපි කියනවා විදුලි උපකරණ. විදුලි උපකරණ. හරි ඔන්න සංවාදය පල්ලෙහා තියෙන මොන බලා ගන්න. හරිද? හරි සංවාදයේ තියෙනවා තිබේ එයෝකෝනි ඉස්සයෝ ගෙදර එයෝකෝන් එක නැත්නම් මේ AC එකක් තියනවාද නේද? ගෙදර පිරිමි කෙනා අහන්නේ ගෙදර AC එකක් තියනවාද? ගෙදර AC එකක් එයෝකෝනි ඉස්ස කිසි
මෙයා කියන යෝකෝනේ නොප්සියෝ AC එකක් නැහැ. සොම්පුංගිකා ඉස්සෝ ෆෑන් එකක් තියෙනවා. ගෙදර AC එකක් නැහැ ෆෑන් එකක් තියෙනවා කියලා කියනවා. එහෙනම් දැන් බලන්න මේ උත්තර හතරෙන් මේගොල්ලෝ කතා කරේ මොනවා ගැනද? ගෙදර දොරේ වැඩක් ගැන කතා කරාද? චොරි බොබ්බයක් යුම් ප්‍රියම් ක්‍රමයක් ගැන පුරුදු ප්‍රවාහනයක් ගැන කතා කරාද? නැහැ. එහෙනම් මේගොල්ලෝ කතා කරේ මොනවක්ද? මේ චෙජුම් චොන්ජා චෙපුම්මයක් ගැන කතා කරේ. චොන්ජා චෙපුම්මයක් විදුලි උපකරණ නැත්නම් විද්‍යුත් උපකරණ ගැන තමයි කතා කර ඉන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නයට යමු. හරි බලන්න. පස්වෙනි ප්‍රශ්නේ. තාමල් තිද්ගෝ පහත දේ අහලා යෝජිනන් මල්ලෝ යන්න යෝජිනන් මල්ලෝ වාක්‍ය අතරින් පහත දේ අහලා යෝජිනන් මල්ලෝ වාක්‍ය අතරින් අලුත් කෑල්ල වාක්‍ය අතරින් කජං අල්මජන් වඩාත් ගැලපෙන ගොද්දය තෝරන්න. හරිද? තාමල් තිද්ගෝ පහත දේ අහලා වාක්‍ය අතරින් වඩාත් ගැලපෙන දෙය තෝරන්න. හරි මෙන්න මෙතන කියනනේ මොනන් සිජාන්ගේ චාජුකායෝ මම පොලට නිතරම යනවා. සොනන් මම සිජාන්ගේ පොලට චාජු නිතරම කායෝ කියන්නේ මොකද්ද? යනවා. ඊට පස්සේ නේ කියන ඔව් කියනවා සිජාන්ගේසෝ පොලෙන් ග්වායිරල් සල්කොයෝ. පොලෙන් ග්වායිල් කියන්නේ මොකද්ද? පළතුරු. ඊට පස්සේ එල්ල ගෑවිලා කර්මපත්‍යක් ග්වායිල් පළතුරු සල්කොයෝ මිලදී ගන්න ඉන්නේ. පොලෙන් පළතුරු මිලදී ගන්න පළතුරු මිලදී ගන්න ඉන්නේ. නැත්නම් මිලදී ගන්නවා කියලා අනාගත කාලෙම මේ කියන්නේ. ඊට පස්සේ කියනවා අනියෝ නැහැ තුන්වෙනි එක. සිජාංගන් ඔබ්ගෝ පොලක් නැහැ. මාතනන් ඉස්ස මාකට් එකක් තියෙනවා. මොන ලියා ගන්න හොඳ නැහැ. සිජාංගන් ඔබ්ගෝ පොලක් නැහැ. මාකට් එකක් තියෙනවා. පොලක් නැහැ මාකට් එකක් තියෙනවා. ඊට පස්සේ කියනවා අනියෝ කෙසෝනන් සිජංගෙසෝ තානන්ගේ චොආයෝ නැහැ. චෙසෝනන් එලවලු සිජංගෙසෝ පොලෙන් තානන්ගේ චොආයෝ මිලදී ගන්න එක චොආයෝ කියන මොකද්ද? හොඳයි. එලවලු පොලෙන් මිලදී ගන්න එක හොඳයි. හරිද ලියාගන්න. අනුබාන් ප්‍රශ්න සංවාදය මෙතන යන්නේ මොකද්ද කිය. ඉතින් මහ ලොකු එකක් නෑ පොඩි එකක් තියෙන ළමයි. කිංචොයේ සිජංගිස්සෝ මේ ළඟපාත පොලක් තියනවද කියලා අහන්නේ. කිංචොයේ ළඟපාත පොලක් තියෙනවද? ළඟපාත පොලක් තියනවද කියලා ඇහුවොත් පොලට නිතරම යනවා. පොලෙන් පළතුරු මිලදී ගන්නවා. ගැලපෙන්නේ නැහැ. අන්න මෙන්න මේ තුන්වෙනි එක දිහා බලන්න. තුන්වෙනි එක දැන් මම තේරුම කිව්වා බලන්න නැහැ. පොලක් නැති අතර පොලක් නැහැ. මාතන නිස්ස වෙන මාකට් එකක් තියෙනවා. අන්න උත්තරේ 1. සෝරි 3. හරිද? උත්තරේ 3. එක එන්නේ නැහැ පොලට නිතරම යනවා කියන. පොලක් ළඟපාත පොලක් තියෙනද හොන්න. කරන කතාවක් කියලා දැන් නැහැනේ. පොලෙන් පළතුරු මිලදී ගන්න ඉන්නේ කියලාත් කෙරේ වෙන්න වැරදි. හරිද? ඊට පස්සේ කියන අන්තිමටම අනියෝ නැහැ මේ එළවලු පොලෙන් මිලදී ගන්න එක හොඳයි. පොලක් තියනවාද කියලා අහුවාම එළවලු මිලදී ගන්න හොඳයි කියලා වැඩක් නැහැ ළම. දැන් පොලක් ළඟපාත තියනවාද කියලා අහුවාම මෙන්න පොලක් නැහැ. මාතනෙන් ඉස්ස මාකට් එකක් තියෙන අන්න එයායකට උත්තරයක් දෙනවා පැහැදිලි නැහැ මේ දැන් මගෙන් අහන පොලක් තියෙනවද මම කියන පොලක් නැහැ අපි ළඟ පොලක් නැහැ ඇත්තට පොලකුත් නැහැ මාකට් එකකුත් නැහැ. හරි මේ මනුස්සය වෙන්නේ මාකට් එකක් තියෙන එයා මාකට් එකක් තියෙන කියලා එයා කියනවා. දැන් මට නම් දෙකම ඕනන්නේ නැහැ කියන පොලකුත් නැහැ කිසිම දෙයක් නැහැ කියලා. හරි දන්නේ යාට පොලක් නැහැ තිය අතර මේ මාකට් එකක් තියෙනවා කියලා එයා කියනවා. හරි ඔන්න එනවා අපි පාඩම් දෙකක ප්‍රශ්න අද කරා. හරිද? හොඳට ඉතින් කලින් වගේ මම දැන් කිව්වා හොඳට වචන ආරෙමේ පාඩම් කරන් එන්න දරුවෝ මේ ප්‍රශ්න කරන්නේ. නැත්නම් මේ ඔයාලට තේරෙන්නේ නැහැ. හොඳට අහගෙන හොඳට ලියාගෙන මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. හරි ඊට පස්සේ 4 5 ලබන සතියේ දාමු. ඉතින් මේ හොඳට වචන පාඩම් කරන්න තේරෙන්නේ නැති මොනවද තියෙනවා කමෙන්ට් එකක් දාන්න මේ නැත්නම් අපේ group ෆිසිකල් ක්ලාස් වල ළමයි group වලට දාන්න. ඔන්ලයින් ක්ලාස් වල ළමයි ඔන්ලයින් ක්ලාස් වල group වලට දාන්න. පස්සේ මේ වීඩියෝ එක බලන ළමයි නම් කමෙන්ට් එකක් මොනවා හරි දාන්න ප්‍රශ්න ගැටලු තියෙනවා. හරිද? හරි එහෙනම් හැමෝටම good night සුබ දවසක් අපි ඊළඟ දවසෙත් හම්බෙමු.